හරි අයිබෝන් මේ චූට්ටක් පරක් වුණා. අපි වැඩේ පටන් ගමු. හැමෝටම ඇහෙනව නේද දරුවෝ? මැසේජ් එකක් දාන පොඩක් ඔන්ලයින් ඉන්න කට්ටිය ඇහෙනවද පේනවද කියන එක. උලක් නැහැ. හරි right පුතේ අපි මේ දැන් පටන් ගන්නේ 2028 A level පන්තිය. දැන් මේක ඔන්ලයින් උත් තියෙනවා මේ නුගේගොඩ වයිස් පාත් එකේ ෆිසිකල් උත් තියෙනවා කට්ටිය. ක්‍රම දෙකටම යනවා. මොනවා හරි තියෙනවා නම් දැන් අපි කොහොමද පටන් ගන්නකොට එකපාරට මේකේ මේ උගන්නන එක කරන්න බෑ මුලින්ම. මේක ගැන පොඩි හැඳුම කියන්නේ දැනුවත් කිරීම ටිකක් ඔයගොල්ලන්ට කරන්න තියෙනවා. දැන් ඔයගොල්ලෝ මේ වෙනකොට මොනවා හරි ක්ලාස් වලට මුල් දවසේ සම්බන්ධ වෙච්ච අය ඇතිනේ. ගිහලා තියෙනවා අන්තිමට තාම නැද්ද? රයිට්. ඒතර කෙමිස්ට්‍රි මේ හැමෝම මොකක් හරි දැන් අනිත් එක දැන් ක්ලාස් යන්න දෙයක්වත් නැහැ. YouTube එකේ මුල් දවසේ දානවනේ ගොඩක් සර්ලගේ. හරිද? එතකොට මේ ඒකෙන් බලන්නත් පුළුවන්. හරිද? ඉතින් එක එක්කෙනාට එක එක අවබෝධයක් ඇති මේක සම්බන්ධව. එතකොට දැන් ලොකු පැහැදිලි කිරීම කරන්න ඕනේ නැහැ. මේක අපි වැඩේ යන ගමන් කතා කරමු. නැත්නම් අද දවසම මේ ටික පැහැදිලි කර ඉන්න බෑ. මේක උගන්වන්න ඕනි. හරිද? මේ දැන් ඔයගොල්ලන්ගේ කෙමිස්ට්‍රි සිලබස් එකේ දරුවෝ දැන් කොහොමද ඔයගොල්ලෝ දැන් මැත්ස් තෝරගත්තත් බයෝ තෝරගත්තත් ඇග්‍රි තෝරගත්තත් හරිද ඒ මොකක් තෝරගත්තත් කෙමිස්ට්‍රි ගණන් එපා පැහැදිලිද දැන් ඇග්‍රි ගන්න අය ෆිසික්ස් අයින් කරලා ඒගොල්ලන්ට මේ ඇග්‍රි තෝරගෙන කරන්න පුළුවන් හරි ඊට පස්සේ දැන් මේ මේ යන්න තියෙන කෝස් ගැන ඒව ගැන ඉස්සරහට කතා කරමු දැන් පළවෙනි දවසේ ඔක්කොම කතා කරලා වැඩක් නැහැ හරිද හැබැයි මතක තියාගන්න දැන් ඔයා මේ බයෝ තෝරගත්තා සහ බයෝ හෝ මැත්ස් කියන එක දෙකෙන් ඕන එකක් හරි මේ මම නිකන් chat එකට දාන්න තෝරගෙන ඉන්න කට්ටිය දාලා තියෙන්නේ මේ මැත්ස් බයෝද කියන එක. හරිද? මේ හැබැයි ඉතින් ඇග්‍රි වගේ එකක් තෝරගත්තොත් යන්න තියෙන පාත් එක අර දෙකට වඩා චුට්ටක් වෙනස්. ඒක පොඩක් හරියට දැනගෙන කරන්න මේ තමන්ගේ ටාගට් එක තියෙන්නේ මොකක්ද කියන එක මුලින් තේරුම් ගන්න. ඒ කාට හරි මෙඩිසින් යන අදහසක් තියෙනවා නම් ඒගොල්ලෝ මේ මොනවාද මේ තෝරගෙන වැඩක් නැහැ නේ මේ ඇග්‍රි. හරිද? ඒක නිසා ඒක තෝරගෙන යන්න සහ දැන් මම අර මුලින් කියන්න ඕනි දැන් මේ කෙමිස්ට්‍රි කියන සබ්ජෙක්ට් එක ගත්තොත් දරුවෝ මේක හරිද අපි කියන්නේ සෙන්ට්‍රල් සයන්ස් එකනේ දැන් ඔයගොල්ලන්ගේ මැත්ස් කරත් බයෝ කරත් හරිද ගොඩක් අය ඔක අමාරුයි කියනවා කෙමිස්ට්‍රි දැන් අර සාමාන්‍යයෙන් මැත්ස් කරන කට්ටිය කියනවා ෆිසික්ස් ලේසි හරි බයෝ කරන කට්ටිය කියනවා කෙමිස්ට්‍රි ටිකක් ලේසි ෆිසික්ස් අමාරුයි කියලා හැබැයි මතක තියාගන්න දැන් ඔය කොහොම කිව්වා දැන් ෆිසික්ස් නම් අපි ගණන් හදනවානේ බයෝ පාඩම් කරනවානේ මේ කෙමිස්ට්‍රි කියන එකේ තියෙන්නේ ওই දෙක කලවුනේ හරි කියන්නේ මේකේ 150ක් විතර ඔයගලන්ට ගණන් හදලා ගන්න වෙනවා තේරුණාද? ඒතර 150ක් විතර පාඩම් කරලා ගන්න වෙනවා. හරි. ඒක නිසා මේක මේ ඔයගොල්ලෝ හිතන්න එපා මේ අර අනිත් දෙකත් එක්කම කම්පෙයාර් කරලා දැන් බයෝ නම් පාඩම් කරලා ලියන්න තියෙන්නේ. පිස්සුල් ගණන් හදන්න තියෙනවනේ. මේකේ 150ක් විතර 150 සමානට 155ක් විතර ගණන් එනවා මේ ඉතුරු ටික තමයි පාඩම් කරලා ගන්න වෙන්නේ. හැබැයි මෙහෙම එකක් තියෙනවා. දැන් මේකේ ගණන් කියලා කියන්නේ මේ අපි සාමාන්‍ය දකින්න කියන්නේ එකතු කිරීම අඩු කිරීම වැඩි කිරීම ඒවත් එක්ක කියලා ගණන් මිසක් දැන් ඕගොල්ලන්ගේ ඔය A level වල තියෙනවා වගේ අනුකරණය යමකරණය වගේ දේවල් එක්ක ලොකු ගණන් නෙමෙයි ආ. පැහැදිලිද? ඒ කියන්නේ මූලික මැත්ස් සුළු කිරීම ටික තමයි මේකේ ඕනේ වෙන්නේ. හරි සහ ලඝු ගණක පොඩ්ඩක් ඕනේ. දර්ශක හා ලඝු ගණක ඊට අමතරව එකතු කිරීම වැඩි කිරීම ඒ මූලික ගණිත කර්ම ටික තමයි මේකට ඕනේ. පැහැදිලිද? මේකට මහා මැත්ස් දැනුමක් ඕනේ නෑ. පැහැදිලිද? හැබැයි මෙහෙමයි කෙමිස්ට්‍රි ඕගොල්ලෝ එහාට ඉගෙන ගන්නවා නම් කැම්පස් එකේ සහ ඉතින් එහාට කෙමිස්ට්‍රි ඉගෙන ගන්නකොට ඕගොල්ලන්ට මේකේ මේ මැත්ස් වල දේවල් නම් ඕනි වෙනවා. හරිද කෙමිස්ට්‍රි එහාට ඉගෙන ගන්නකොට මැත්ස් ඕනි කියන්නේ ඇඩ්වාන්ස් මැත්ස් ඕනි. හරිද? රයිට්. එතකොට දැන් මම දැන් මෙතන මගෙන් ඉගෙන ගත්ත කට්ටියක් තියෙනවා නැති කට්ටියක් තියෙනවා මේ. හරි මුලින් අර නිකන් මේ දැනගන්න කියන්න ඕනේ. ඒතර මම ඒ කියන්නේ මේ උගන්වන්න ඇවිල්ලා තින්නේ හරි. කෙමිස්ට්‍රි ස්පෙෂල් එකක් තියාගෙන. හරි. එතකොට ඕගොල්ලෝ කාගෙන් ලංකාවේ කෙමිස්ට්‍රි ඉගෙන ගත්තත් මතක තියාගන්න දැන් කෙමිස්ට්‍රි ස්පෙෂල් එකක් තියාගෙන ලංකාවේ කෙමිස්ට්‍රි උගන්වන අයින් බොහොම කීප දෙනා. කියන්නේ කෙමිස්ට්‍රි ස්පෙෂල් එකක් තියෙන ලංකාවේ A level ගුරුතුරු මං හිතන්නේ 5ක් 6ක්වත් නැහැ. හරි. ඒතර මම ඒක චූට්ටක් පැහැදිලි කරන්න නම් මුලින් මේ කතාව කියන්න එපා වැඩි යන්න කලින්. හරිද? දැන් මමත් A level බයෝනේ කරලා තියෙන්නේ. හරිද? ඒතර මගේ පොඩි කාලේ තන් තිබ්බ ටාගට් එකක් තමයි මම කෙමිස්ට්‍රි පැත්තෙන් ඉස්සරහට යනවා කියන එක. ඒතර මගේ හිම ලොකුවට අර මෙඩිසින් යනවා කියලා ටාගට් එකක් තිබුණේ නැහැ. පැහැදිලිද? ඒ කියන්නේ කී කෙනාගේ ටාගට් එක වෙනස්. හරිද? ඒතර මගේ තිබ්බ ටාගට් එක තමයි ඒක මම පොඩි කාලේ ඉඳන් අර 6 7 ඉඳන් ඉන්නකොට ගෙදර අර ලැබ් එකක් එහෙම හදාගෙන එහෙම තමයි මම හරි මේ පොඩි කාලේ ඉඳන් මේ මගේ ටාගට් එකක් තිබ්බා කෙමිස්ට්‍රි පැත්තෙන් මොකක් හරි ඉස්සරහට යන්න ඕනේ කියන එක. එතකොට කොහොමද මම A level කරන කාලෙත් අපි ඉස්කෝලේ මිස්ලා එහෙම කියනවා කොහොමද ඔයාගේ තියෙන්නේ මෙහෙම එකක් නේ. හරි කියන එක සහ මේ පැත්තේ ඉස්සරහට යන්න කියන එක. හරිද? එතකොට දැන්
මම ජයවර්ධනපුරට ගියාට පස්සේ කැම්පස් එක කෙමිස්ට්‍රි ස්පෙෂල් එකට සිලෙක්ට් කරලා තියෙන්නේ ඕකේ පළවෙනි අවුරුදු දෙකේ කෙමිස්ට්‍රි වලට වැඩිම ලකුණු ගන්න 28 හෝ 29 තමයි ගන්න. හරි. ඒක මාන තරගයක්. හරි. කැම්පස් එකේ ළමයි 700ක් ඉන්නවා. හරිද? ඔය ඔක්කොම ටික ස්පෙෂල් එකට try කරනවා. හරි. ඒතර ස්පෙෂල් එකට try කරනකොට ඒ 700න් තෝරගන්නේ 28ක් විතර. හරි. අපේ බැච් එකේ 28 දෙනාගෙන් ඉදී පිරිප්පක් කියන්නේ කොල්ල විදිය 5 දෙනා. හරිද? එතකොට ඒක කියන්නේ ඒක තෝරන්නේ කෙමිස්ට්‍රි වලට වැඩිම ලකුණු ගන්න 28 දෙනා. ඒතර මම කැම්පස් එකේ ඒ 28 දෙනාට තේරිච්ච කෙනෙක්. හරි. ඒ කියන්නේ සාමාන්‍ය ගුරුවරයෙක්ට වඩා පොඩ්ඩක් විතර එහාට මේ සබ්ජෙක්ට් එක ඉගෙනගෙන තියෙනවා. දැන් අපි මේ වයිස් පාත් එකේ කෙමිස්ට්‍රි කරනවා ඉංග්‍රීසි මීඩියම් සසංගස එයත් මගෙත් එක්ක ඒ කියන්නේ මට වඩා උඩින් ඉදියේ කෙමිස්ට්‍රි ස්පෙෂල් කරපු කෙනෙක්. හරි. මේ ඒතර ඒගොල්ලෝ දන්නවා මේක කොච්චර අමාරුද සිලෙක්ට් වෙන්න කියන එක. හරි. ඒතර ඕගොල්ලන්ට අර වංශයක් තියෙනවා ඒ වගේ කෙනෙක්ගෙන් ඉගෙන ගන්නකොට අර සාමාන්‍යයෙන් අර ගොඩක් සංකීර්ණ දේවල් සරලව පැහැදිලි කරගන්න පුළුවන්. ඒතර කෙමිස්ට්‍රි ස්පෙෂල් එකක් තියාගෙන තමයි මේක උගන්වන්නේ. හරිද? මම ඕලෙවල් උතු ගන්නවා. හරිද? හැබැයි ඉතින් අර ඉගෙනගෙන ඉන්නේ අරක ඒක නිසා කෙමිස්ට්‍රි කියන එක හරිද? මම හිතනවා ඕගොල්ලන්ට මේක ලීසියෙන් වැඩේ ගොඩ දාගන්න පුළුවන් ගන්නට හරි. මට කියලා දෙන්න පුළුවන් කියන එක. පැහැදිලිද? රයිට්. එතකොට මේ සිලබස් එක ගත්තොත් දරුවෝ මතක තියාගන්න. ඔයගොල්ලන්ගේ පාඩම් 15ක් තියෙනවනේ කෙමිස්ට්‍රි. ඔය අපි සාමාන්‍යයෙන් මේ කෙමිස්ට්‍රි පාඩම් ටික කඩනවා. මේක O level වල එහෙම තිබුණේ නැහැ. හරිද? ඔයගොල්ලෝ O level වල ඉගෙන ගත්තා ෆිසික්ස් කෙමිස්ට්‍රි බයෝ කියලා. අපි A level වලට ගියොත් එහෙම මේ A level වල තියෙන අපේ පාඩම් 15. හරිද? ඔක සමහර වෙලාවට දෙකක් එකතු කරලා 14ක් කියලා කියනවා. හරි? ඒ තියෙන 15 මේ 15 අපිට බෙදන්න පුළුවන්. හරිද? මෙහෙම හතරකට. මේව ලියා ගන්න එපා හොඳයි. මේව ලියා ගන්න ඕනේ නැහැ. පැහැදිලිද? ඒ කියන්නේ අපේ තියෙන සිලබස් එක අපි කඩන විදිය මම මේ කියන්නේ. හරිද? මේ මුල් ටිකේ උගන්වන්න බෑ එකපාරට. හොඳයි. සිලබස් එක අපි කඩන විදියක් තියෙනවානේ. එතකොට මේ සිලබස් එකේ තියෙන පාඩම් ටික අපි කඩන්නේ එකක් සාමාන්‍ය රසායන ජෙනරල් කෙමිස්ට්‍රි. හරිද? රයිට්. එකක් සාමාන්‍ය රසායනය ජෙනරල් කෙමිස්ට්‍රි. හරිද? ජෙනරල් කෙමිස්ට්‍රි. ඒ ඕගොල්ලන්ගේ තියෙන මුල් පාඩම් හරි 1 2 3 වගේ පාඩම් හරිද? මේකේ ජෙනරල් කෙමිස්ට්‍රි වල තියෙන්නේ ජෙනරල් කෙමිස්ට්‍රි කියන්නේ ඕගොල්ලෝ ඔලෙවල් ඉගෙන ගත්ත දේවල් ටික තියෙනවානේ පරමාණු ගැන අන්න ඉතින් පොඩි දේවල් ටිකක් ඒකේ තියෙනවා. හරිද? ඒ කියන්නේ මේකේ ලොකු ලකුණු ගණනක් නම් එන්නේ නැහැ. පැහැදිලිද? රයිට්. එක එක අවුරුද්ද අනුව වෙනස් වෙනවා. ඒ කියන්නේ ජෙනරල් කෙමිස්ට්‍රි කියන එකෙන් ලොකු ලකුණු ගණනක් ගන්න බෑ අපිට. පැහැදිලිද? ඊළඟට ජෙනරල් කෙමිස්ට්‍රි ඊළඟට ෆිසිකල් කෙමිස්ට්‍රි. ෆිසිකල් කෙමිස්ට්‍රි කියන්නේ ළමයි ඔයගොල්ලෝ ගණන් හදනවා කියලා කියන කොටස් ආන් ඒකට අදාළ ටික. ඊළඟට ඕගනික්. අපි කියන්නේ කාබනික රසායන. හරිද? ඊළඟට ළමයි ඉනෝගනික්. දැන් මේවා නම් හරිද පාඩම් කරන්න ඒවා තියෙනවා. හරි මම මේක කටුවට ලියලා තියෙන මේක ලියන්න එපා. හොඳයි මේක ඕනේ ඔයගොල්ලන්ට. පැහැදිලිද? හරි. මේ අවබෝධය දෙන්න විතරයි මම මේ කියලා තියෙන්නේ. ඒතර මතක තියාගන්න කෙමිස්ට්‍රි ටික. ඔයගොල්ලන්ගේ කෙමිස්ට්‍රි පාඩම් ටික අපි බෙදනවා. ජෙනරල් කෙමිස්ට්‍රි, ෆිසිකල් කෙමිස්ට්‍රි, ඕගනික් කෙමිස්ට්‍රි, ඉනෝගනික් කෙමිස්ට්‍රි. ඒතර ඔගේ කියන්නේ සිංහලෙන් කිව්වොත් එහෙම. හරිද? මේ ජෙනරල් කියලා කියන්නේ සාමාන්‍ය රසායනය. හරි? මේක සාමාන්‍ය රසායනය. ෆිසිකල් කියලා කියන්නේ අපි කියන්නේ භෞතික රසායනය. ෆිසිකල් කෙමිස්ට්‍රි භෞතික රසායනය. ඊළඟට ඕගනික් කියලා කියන්නේ කාබනික රසායනය. ඔයාලගේ මුල් ටිකේ දැන් මම පැහැදිලි කිරීම ටිකක් එක්ක යනවා තාම එකපාරට උගන්වන්නේ නේ. හරි? ඒක නිසා මේ මොනාරි අහන්න තියෙන ප්‍රශ්න තියෙනවා නම් ඒක chat එකට දාන්න ෆිසිකල් මේ ඔන්ලයින් ඉන්න කට්ටිය. හරි? ඕගනික් ඊළඟට ඉනෝගනික් කියලා කියන ළමයි අකාබනික රසායනය. හරිද? මෙන්න මෙහෙම තමයි කෙමිස්ට්‍රි පාඩම් ටික අපි බෙදන්නේ. ඉතින් ඕකේ මෙහෙමයි දරුවෝ. සාමාන්‍යයෙන් මේ ඕගනික් වගේ එකක ලකුණු 20 24 වගේ රේන්ජ් එකක් තියෙනවා. ඉනෝගනික් වලත් ඒ වගේ ගාණක් තියෙනවා. හරිද? මේ ජෙනරල් කෙමිස්ට්‍රි කියන්නේ සාමාන්‍ය ලකුණු 5ක් 6ක් සමානලට. හරි 8ක් වගේ ඒ වගේ හරි ලොකු ගාණක් මේ ජෙනරල් කෙමිස්ට්‍රි වලින් කවර් වෙන්නේ නැහැ. පැහැදිලිද? හරි. මේවෙන් තමයි වැඩි ගාණක් එන්නේ. හැබැයි මතක තියාගන්න. මේ ජෙනරල් ටික හරියට ඉගෙන ගන්න නැතුව මේ පාර්ට් තුන ඉගෙන ගන්න පුළුවන්ද? ඒ කවුරු හරි හිතාගෙන ඉන්නවා නම් ආ ඉතින් මේකේ පොඩි ලකුණු ගානක් තියෙන එක නැතුව අපිට මේ ටිකකින් ගන්න පුළුවන් කියලා. එහෙම බෑ. තේරුණා නේද? මේක තමයි බේස් එක. තේරුණාද? මේ බේස් එක නැතුව මේ ටික ඉගෙන ගන්න බෑ. තේරුණාද? ඒ නිසා මෙතන මේ බේස් එකෙන් තමයි මේ ටික අපි කරගෙන යන්න ඕනේ. ඒ නිසා ඔයගොල්ලෝ මේ පාඩම් ටික හරියට ඉගෙන ගත්තේ නැත්නම් හරි. මෙතනින් එහාට හරි විශේෂයෙන් 1 2 පාඩම් හරිද? ඉගෙන ගත්තේ නැත්නම් හරියට
ඕගලන්ට මේ පාඩම් ටික කරන්න බෑ. පැහැදිලිද? මේකෙන් තමයි පදනම තියෙන්නේ. හරි. ඒක නිසා මේ මතක තියාගන්න දැන් අපි ඉගෙන ගන්න යන්නේ හරි මේ පාඩම් සෙට් එක. ඒ කියන්නේ මේ ලොකු වැඩක් ඒකත් කියන්න ඕනේ. හරිද? දැන් ඕගලන්ට ඔය මමත් දැකලා තියෙනවා දැන් පටන් ගන්නකොට හරිද? කීක කතා කියනවා දැන් මේක O level එහෙම අදාළ වෙන්නේ නැහැ. කියන්නේ O level ලොකු රිසල්ට් එකක් ඕනේ නැහැ මේකට. හරිද? මේක මෙහෙමයි තියෙන්නේ. එහෙම කරලා තියෙනව නැත්තේ නෑ. හරිද? කියන O level science math CS තියාගෙන ඇවිල්ලා මේවැ රෑන්ක් දාපු අය ඇති. හරිද? හැබැයි එන කලාතුරකින්. තේරුණාද? ඒතර ඕගලන්ට අර O level වල තියෙන මූලික දේවල් ටික මෙහෙමයි තියෙන්නේ. ඒකක්ම තියෙන්න ඕනි කියලා එකක් මම කියන්නේ. හරිද? හැබැයි මතක තියාගන්න ආස නැත්තම් කරන්න යන්න එපා. හරිද? ඒකට තමන් මේකට ආස නැත්තම් මේක කරන්න බෑ දරුවෝ. හරි ඒකත් මතක තියාගන්න. හරි. මොකද මේවා ඒ කියන්නේ බොරු කියන්න ඕනේ නැහැ මේක අපි ඇත්ත කතා කරලා ඉදියොත් එහෙම මේ මුලින් තියෙන දේවල් එච්චර අමාරු නේ මේ. පැහැදිලිද? හැබැයි මේකේ අවුරුද්දක් විතර ගියාම හරිද ටික ටික මේක සංකීර්ණ වෙන ගන්න. හරිද? ඉතින් ඔකට දන්නවනේ දොස්තර කෙනෙක්, ඉංජිනේර කෙනෙක් හදන එක ඒක එහෙම ලීසි වෙන්න බෑ. හරි. ඒක නිසා මේක එන්න මේක සංකීර්ණ වෙනවා. මිසක් මේක එන්න ලීසි වෙන්නේ නැහැ. තේරුණාද? ඒක නිසා එන්න සංකීර්ණ වෙන දෙයකට තමයි ඔයාලා ඇස් වෙන්නේ. හරිද? ඒක නිසා මේක මේ එහෙම ලීසියට ගන්න. හරිද? එහෙම කරන්න බෑ මේක. සහ මේකට කරන්න දින කැපකිරීම ඕගලන්ට හිතා ගන්නම බෑ කියන. ඕගොල්ලෝ O level වල කරපු වගේ නෙමෙයි මේකට කරන්න ඕනේ. හරි? ඒ කැපකිරීම කරන්න බැරි නම් මේ විෂයන් තෝරගන්න එපා. මොකද ඊට පස්සේ වෙන්නේ ඕගොල්ලෝ මේක සයිතුනම කළාත් ෆේල් වෙනවා. හරිද? ඊට වඩා ඕගලන්ට පල්ලෙහා ප්‍රතිපල තිබ්බ සමහර කට්ටිය ආර්ට් කොමර්ස් හරි මොනවා හරි කියලා ඊට වඩා ඉස්සරහට යනවා. තේරුණාද? ඒක නිසා මේක හිතන්න එපා මේක හින්දා ලේසි කියලා. මොකද මේක මම කළා තියෙන නිසානේ කිය. හරිද? ඒක නිසා ඕගොල්ලෝ බොහොම සරලව ගන්න එපා. මහා ලොකු මොලයක් අර තඩි වෙන උපතින් ගෙන ආපු මීටරයක් එහෙම එකක් නම් ඕනේ නැහැ. ඒක නම් මම කියන්න ඕනේ. පැහැදිලිද? ඒක මගින් උදාහරණයකට ගත හැකියි. මම දන්නෝනේ මං ගැන. හරිද? ඒතර මම මේ ඉපදෙනකොට හින මොලයක් තියාගෙන එහෙම සහ අපේ අම්මා තාත්තා මේ හිනට මේ එහෙම ඉගෙන ගත්තා නෙමෙයි. හරිද? ඒ නිසා එහෙම අර අසාමාන්‍ය මොලයක් තියෙන්න ඕනි කියලා එකක් එහෙම එකක් නෑ මේකේ. පැහැදිලිද? එහෙම ඕනේ නැහැ. හරි. මේ හරි. ඔයගොල්ලන්ට සාමාන්‍ය මට්ටමකට ඒ හැකියාව තියෙනවා නම් ඇති. හැබැයි මොලේ Tamanට පුළුවන් මේ වැඩේ අවුරුදු දෙකමාර යනකොට මොලේ ඕනි ගන්න ටියුන් කරගන්න. හරිද? ඒ මොලේ ටියුන් කරන වැඩේ කරන්න ඉතින් හරි දේවල් ටිකක් තියෙනවා. ඉතින් ඒ ටික කරාම ඒ වැඩේ නම් කරගන්න පුළුවන්. ඒ කියන්නේ මොලේ ටියුන් කරනවා කියන එකේ තීරුම් කරේ ඒ කියන්නේ සාමාන්‍ය ගණන් වගේව හදන්න ඕනේ. පැහැදිලිද? ඒ ගණන් වගේව හදනකොට රයිට් ඔයගොල්ලෝ මතක තියාගන්න මේ කෙමිස්ට්‍රි එක සෑහෙන වැදගත් ෆිසික්ස්. තේරෙනවද? ඒ කියන්නේ ඔයගොල්ලන්ගේ මොලේ ටියුන් කරන්නේ ඇත්තටම ෆිසික්ස් වලින්. ඒ නිසා ෆිසික්ස් වගේ සබ්ජෙක්ට් එකකට ටිකක් මුල් කාලේ මහන්සි වෙන්නේ ඒක ඇත්ති සෑහෙන්න උදව් වෙනවා. අර ඔයගොල්ලන්ගේ මොලේ ඕනි ගන්න ටියුන් කරලා ගන්න. පැහැදිලිද? ඒ කියන්නේ අර හිතන්න පුළුවන් පරාසය වැඩි වෙන්නේ ෆිසික්ස් වලින් ඇත්තටම. හරි. කෙමිස්ට්‍රි වල මොකද ඔයගොල්ලන්ට මුල් කාලේ එහෙම ගණන් හම්බ වෙන්නේ නැහැ. හරි. මේ ඔයගොල්ලන්ට එන මුල් කාලේ මේ කෙමිස්ට්‍රි වල ගණන් හදන්නේ නැහැ. පොඩි ගණන් තියෙනවා. ඒව නෙමෙයි මේ ෆිසිකල් පාර්ට් එන්නේ නැහැ මුලින්. හරි. ඒක නිසා මේ හොඳට මතක තියාගන්න අර මේක මොලේ මහා ලොකු මොලයක් තියෙන්න ඕනේ කියලා එකක් නැහැ. හැබැයි ඕගොල්ලන්ට පුළුවන් වෙන්න ඕනේ මේක ඕගොල්ලෝ වැඩ කරලා කාලයත් එක්ක හරි මේ මොලේ Tamanට ඕනි ගන්න ටියුන් කරගන්න. ඒක ඉතින් ගණන් හදනකොට වැඩ කරනකොට පුළුවන් වෙනවා. ඒක නම් මම අත්විඳලා තියෙනවා. හරිද? ඒ කියන්නේ මම ඒ ලෙවල් වලට එනකොට තිබ්බ මොලේ ඒ ලෙවල් වලින් යනකොට තිබ්බ මොලේ සෑහෙන වෙනස්. පැහැදිලිද? ඒක මේකේ මහන්සිලා ගත්ත එක. හරි. රයිට් ඒක මතක තියාගන්න ඕනේ. හරිද? ඒක සෑහෙන වැදගත්. සහ අනිත් එක ඉතින් මේක ලොකු වීදමක් දරනවා ඔයගොල්ලෝ. හරිද? මේක සෙල්ලමක් නෙමෙයි. හරි ඒක නිසා ඒකට සාධාරණයක් වෙන්න ඕනි. මොලේ ඉඳන් කරන්නේ ඉතින් මෙහෙමයි පන්තියේ හරි මේකේ plan අපි ඉස්සරහට කතා කරන් යන්. ඉතින් ඔයගොල්ලන්ට මේ දවස්වල එනේ පන්ති වල පැහැදිලි කිරීම කරනවනේ. හරිද? හැබැයි දරුවෝ මතක තියාගන්න ඉතින් පන්ති වල වැඩ පිළිවෙල තිබ්බට ඒක ඔයගොල්ලෝ යන්න ඕනි. මෙහෙමයි මේ පන්ති ඕනාට වඩා ගොඩ ගහගෙන. හරිද? ඒව මේකේ කරන්න බෑ. يعني ඔයගොල්ලෝ තීරි ක්ලාස් එනවා ආයි තව පන්ති දෙක තුනක් තියාගෙන නම් මේව කරන්න බෑ. සාමාන්‍යයෙන් ඔයගොල්ලන්ට තීරි ක්ලාස් එකයි ඊට පස්සේ පේපර් ක්ලාස් එකක් තමයි තියෙන්නේ. සමහරට ඔයගොල්ලන්ට අර රිවිෂන් පන්තියක් අවුරුද්දක් විතර ගියාම පටන් ගන්නවා. ඉතින් රිවිෂන් කියන එක සාමාන්‍යයෙන් ඒතර යනවා. ඒ ඇරෙන්නේ ඉතින් අර සතියේ දවස් 4-5 කෙමිස්ට්‍රි පන්ති විතරක් ගිහිල්ලා මේව කරන්න බෑ. ඒ කියන්නේ යන පන්ති ගාන වැඩි වුණා කියලා ඔයගොල්ලන්ගේ ප්‍රතිඵලය කොහොමද මේකේ වැඩි වෙන්නේ නැහැ. පැහැදිලිද? ඒකත් මතක තියාගන්න. හරි. රයිට්. මේක ටිකක් ලොකු වැඩක් කරන්න තියෙනවා කියන එක මතක තියාගන්න. හැබැයි ඉතින් මතක තියාගන්න උතර මෙහෙම එකක් තියෙනවා. දැන් මේ කෙමිස්ට්‍රි වගේ සබ්ජෙක්ට් එකක් ගත්තොත් මම ඒකත් කියන්නම්. හරිද? හිතන්නකෝ ඕගොල්ලෝ කියන්නේ ඕගොල්ලන්ගේ ටාගට් එක තියෙන්න ඕනේ මෙඩිසින් යන්න ඉන්ජිනියරින් යන්න. ඒක හරි. හැබැයි මතක තියාගන්න ඕගොල්ලෝ ඒ දෙකට යන්න බැරි වුණත් හරිද? මේ කෙමිස්ට්‍රි වගේ සබ්ජෙක්ට් එකක් ඉගෙන ගත්තොත් ලෝකේ සෑහෙන තැනකට යන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ ලෝකේ සෑහෙන ඉදී මම කියලා තියෙනවා. දැන් මගෙත් එක්ක බැජ් එකේ ඉඳපු 28 දෙනා ගත්තා. කෙමිස්ට්‍රි ස්පෙෂල් කරපු. 24 දෙනයි ලංකාවේ. හරිද? ඒ 24
4 දෙනා ලංකාවේ ඉන්නේ. ඊටු 24 ඉන්නේ රටවල. ඒ 24 දෙනාටම රට යන්න ස්කෝලර්ෂිප් හම්බුණා. ඒක මටත් හම්බුණා. ඒතර අපි ඊ කාලේ පන්ති තෝරගත්ත නිසා එතනින් එහාට ගියේ නේ. හරිද? නැත්තම් ඒ 24 දෙනාම හරි. ස්කෝලර්ෂිප් අරගෙන රට ගියේ. කියන්නේ සල්ලි ගෙවලා නෙමෙයි. ඒගොල්ලන්ට සල්ලි ගෙවනවා ගිහිල්ලා ඉන්නවට. තේරුණාද? හරි. ඒ කියන්නේ ඒගොල්ලන්ට සල්ලි ගෙවනවා ලොකු ගාණක් ඒගොල්ලෝ ඉගෙන ගන්න කාලේ. හරි. ඒ 24 දෙනාගෙන් මං හිතන්නේ කවුරුද දැන් ලංකාවට ආයේ කියලා. ඒගොල්ලෝ ඔක්කොම PhD කම්ප්ලීට් කරලා තියෙනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ දැන් සයන්ටිස්ලා. හරිද? රයිට්. ඒක නිසා මේ කෙමිස්ට්‍රි වගේ එකක් එහාට ඉගෙන ගත්තොත් සෑහෙන දේවල් ටිකක් කරත හැකි සහ රස්සාවල්. දැන් ඔයගොල්ලෝ සමහර අය අහනවනේ මේව කළ රස්සාවල් තියෙනවා කියලා. හරිද? ඒ රස්සාවල් තියෙන්නේ මේවට තමයි. හරි. දැන් ඉස්සරහට ඕගොල්ලන්ගේ තියෙන රස්සාවල් ගොඩක් AI වලින් රිප්ලේස් කරන්න පුළුවන්. හරිද? මේ වේ තියෙන ගොඩක් ඒවා AI වලින් රිප්ලේස් කරන්න අමාරුයි. හරි. මේවා ප්‍රැක්ටිකල් සබ්ජෙක්ට් එක. හරි. මේ වගේ ඒවා මේවා රිප්ලේස් කරන්න බෑ. ඉතින් මේ වගේ එකක් රිප්ලේස් වෙනවා කියන්නේ දොස්තර කෙනෙක්වත් රිප්ලේස් වෙන්න ඕනේ. තේරෙනවද? ඒ කියන්නේ අනාගතයේ දවසක දොස්තරලත් ඕනේ නැති ගානට යන්න ඕනේ මේ වගේ එකක්. මේ රිප්ලේස් වෙලා යන්නේ. ඒ වගේ එකක් මම හිතන්නේ ඕගොල්ලන්ගේ ජීවිත කාලෙදී අත්විඳින්න වෙයි කියලා. මේ අත්විඳ සාමාන්‍යයෙන් ඕගොල්ලන්ට අවුරුදු 60ක් වගේ වෙනකොට මේ එහෙම වෙන්නේ. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම දැන් ඕගොල්ලෝ සනිකර AI වලින් ගිහිල්ලා ඊට පස්සේ AI වලින්ම කන්ට්‍රෝල් වෙන රොබෝලා ගෙනහැල්ලා ඕගොල්ලන්ගේ මොකක් හරි දැන් ඔපරේෂන් එකක් කරන්න කියලා කියන්නකෝ. ඔපරේෂන් එකක් දොස්තරලා නැතුව කරන්න බෑනේ. හරිද? හැබැයි දැන් මිනිස්සු කියනවනේ අනාගතයේ දවසක ඒකත් කරන්න පුළුවන් කියලා. ඒ කියන්නේ ඉතින් රොබෝලා දියුණු කරලා තියෙන්න ඕනි දොස්තරලා වගේ ඒ ඔපරේෂන් එකනේ. ඊකට ඉතින් සෑහෙන කාලයක් ගියයි. හරිද? ඒක නිසා එච්චර හිතන්න යන්න එපා. මේක මේ ඕගොල්ලන්ට මේ සබ්ජෙක්ට් වලින් සෑහෙන දේවල් ටිකක් කරගන්න පුළුවන්. පැහැදිලිද? හරිද? ඒ නිසා මේ කෙමිස්ට්‍රි වගේ එකක් ඉගෙන ගන්න ටිකක් ආසාවෙන් මේක ඉගෙන ගත්තාම හරි සෑහෙන දේවල් වලට යන්න පුළුවන්. හැබැයි ඉතින් මතක තියාගන්න මේ සබ්ජෙක්ට් දරුවෝ බොහොම සරලව මතු පිටින් ඉගෙනගෙන නම් බෑ. හරිද? ඔය ඕගොල්ලන්ට උගන්වන සමහර අයගේ තියෙන ප්‍රශ්නයක් තමයි සමහර ළමයි වැඩි ප්‍රමාණයක් ඉගෙන ගන්නවා. උගන්වන යනකොට හෙන සරලයි. ඉතින් හෙන මාන්ට ලේසි. ඔළුවට මාර මුකුත් හෙන රිලැක්ස්. එහෙමනම් තේරෙන් මතක තියාගන්න මේ ඒ කියන්නේ ඕන මට්ටමේ ගැඹුරක් නෑ. ඒක නෝවාට හිතුනොත් එහෙම අවුරුදු දෙකම ඉවර වෙනකොට කෙමිස්ට්‍රි හරිය ලීසි. හරිද? මුකුත් නෑ වගේ එකක්. ඒ කියන්නේ ඇත්තට මුකුත් ඉගෙනගෙන නෑ. කියන්නේ විභාගේ මට්ටමට ඕනි ගන්න ඉගෙනගෙන නෑ. කොහොමත් ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් ඕගොල්ලන්ගේ ඊළඟ සති වෙනකොට අපි පේපර්ස් පටන් ගන්නවා කොහොමත් පාස් පේපර්ස්. ඒ කියන්නේ මේ වෙලමයි උගන්වන්න යනකොටම පාස් පේපර්ස් ටික පටන් ගන්න. හරිද? එතකොට හැම දවසකම සාමාන්‍යයෙන් පන්ති පටන් ගන්න කලින් කෙලින්ම පාස් පේපර්ස් වලින්ම තමයි පටන් ගන්න කියන ඕගොල්ලෝ මතක තියාගන්න. අර පේපර් එකෙන් හොඳම පේපර් එක මේ පාස් පේපර් තමයි. මම හදන පේපර්ස් ඒව ඕගොල්ලෝ කරලා ඕගොල්ලන්ට ලකුණු ආවා කියලා හරි වැරදි දැම්මයි කියලා එහෙම ඕගොල්ලන්ගේ ලකුණු හැදෙන්නේ නැහැ. ඕගොල්ලෝ ටෙස්ට් කරලා බලන්න ඕනේ. ඕගොල්ලෝ A level පේපර් එකක් ලියලා ඒකේ තියෙන ප්‍රශ්නයක් ටෙස්ට් කරලා බලන්න තමන් ඉගෙනගත්ත එකෙන් කරන්න පුළුවන් කියන්නේ. පැහැදිලිද? ඒක නිසා මේ හරි මේකේ ලොකු පැහැදිලිකින් තව කර ඉන්න බෑ. හරිද? අර ඕගොල්ලන්ගේ මොටිවේට් වෙන කතා ඒව ඉතින් මේ ඇස්සේ ඕගොල්ලෝ ඒව තීරුම් ගන්න. ඉතින් එහෙම අමුතුවෙන් කියලා දෙයක් නෑ. ඕගොල්ලෝ තීරුම් ගන්න මේක ඕගොල්ලන්ගේ අනාගතය. මේක කෙලවුණොත් කෙලවෙන්නේ ඕගොල්ලන්ට. හරියට ඕගොල්ලන්ට කියලා වෙන්නේ. හරි. ඒක තීරුම් අරගෙන වැඩ ගන්න. එතකොට ඔච්චරම අවුලක් වෙන්නේ නෑ. තේරුණාද? ඒ කියන්නේ ඕගොල්ලන් අර හැම වෙලෙම කී ගන්න ඕනේ නෑ. ඉතින් මේක කෙලවුණොත් Tamanටනේ කෙලවෙන්නේ. හරි. ඒක තීරුම් කරගෙන වැඩ කරා. හරිද? අනිත් එක මේකට සෑහෙන ගාණක් වියදම් වෙනවා. හරිද? ඕලියලෝ ගෙනෙන්නේ. හරි. ඒක නිසා ඊව ඊට පස්සේ අන්තිමට උණිය මොකක්ද කියලා හිතාගන්න බැරි වෙනවා. හරිද? ඒක නිසා දැන් කොහොමද ඕගොල්ලන්ගේ පළවෙනි පාඩමේ ඉඳන් හරි කරගෙන යන්න තියෙන්නේ ඕගොල්ලන්ගේ පළවෙනි පාඩම තියෙන්නේ මොකක්ද ඒක අහලා තියෙනවද? පළවෙනි පාඩම කෙමිස්ට්‍රි වල තියෙන්නේ මොකක්ද? පරමාණුක ව්‍යුහය. හරිද? මෙහෙමයිද පන්ති දැනට ලියන්න නෝට් එකක් තියාගන්න. දැන් ඕගොල්ලන්ට ඊළඟ සතිවල ටියුට් හම්බ වෙනවා. හැබැයි ඉතින් මෙහෙම එකක් තියෙනවා. දැන් සමහර පාඩම් තියෙනවා ටියුට් එකේ ලියන් යන මේ මුල් පාඩම් දරුවෝ ඕගොල්ලෝ පොතේ ඕගොල්ලන්ගේ අකුරෙන් ලියලා කරගෙන යන්න ඕනේ. තේරෙනවද? හරිද? ඕගොල්ලන් ලියන ඕගොල්ලන්ගේ අතින් හරිද? නෝට් එකක් හදාගෙන එහෙම කරන්න ඕනේ. දැන් රිවිෂන් වගේ එනකොට අවුරුද්දක් විතර ගියාම ඕගොල්ලන් නෝට් print කරලා අර වෙනම ටියුට් සෙට් එකක් එක්ක ඒ රිවිෂන් යන ඒවා තියෙනවා. නැත්තේ නේ. හරිද? හැබැයි අර මුල් අවුරුදු දෙකේ ඕගොල්ලෝ දැන් ෆස්ට් ටයිම් ළමයිනේ. හරිද? ඒක නිසා ඕගොල්ලෝ නෝට් එකක් අතින් ලියලා හරිද? මේ සමහර තැන් තියෙනවා අතින් ලියන්න බෑ. ඉතින් ඒවට වෙලාව ගන්න බෑ. ඒවට අපි print කරපු එක දෙන්න ඕනේ. ඒක හරි. මේක ලියාගෙන නෝට් එකක් හදාගෙන පිළිවෙලට Tamanට පාඩම් කරන්න පුළුවන් නෝට් එකක් හදාගෙන හරිද? ඔයගොල්ලෝ මේ වැඩේ කරා. හරිද? දැන් ඔයගොල්ලන්ගේ මේ ටයිම් ටේබල් දැන් ඉස්සරහට වෙනස් වෙයි ඉතින්. තාම ප්‍රතිඵල ආවේ නැහැනේ. හරිද? එතකොට අපි සාමාන්‍යයෙන් මේ පන්තිය හවසට වැටෙයි. හරිද? රයිට්. එතකොට ඒව අපි ඊට පස්සේ කතා කරමු. ඒව ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. හරිද? සහ කාට හරි ඉන්න බැරිනොත් ඒව රෙකෝඩින් එකක් දෙනවා. මේ දෙක තියෙනවා. හරි. කොහොමද ටියුට් ටික ගෙන්න ගන්න එකෙදට මේ දේවල් ටික ගෲප් වලට දානවා. හරිද? ඒවා මෙතනට දැන් අදාළ කරගන්න එපා. හරිද? රයිට්. ඔයගොල්ලන්ගේ පළවෙනි පාඩම තියෙන්නේ පරමාණුක ව්‍යුහය. සාමාන්‍යයෙන් CR පොතක් අරගෙන ලියාගෙන යන්න ටිකක් පිටු 160ක වගේ. හරිද? එතකොට ඔයගොල්ලන්ට මේ පාඩමට අදාළ දේවල් ටික පොතේ දාගෙන යන්න පුළුවන්. හරි.
ඔය ඉන්න කට්ටිය මට මෙසේජ් එකක් දාන්නකො දරුවෝ. ඕගලන්ගේ ඉස්කෝලේ කොහෙද මොකද්ද කියන විස්තරය දාන්න චුට්ටක් chat එකට. සහ මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මේ දක්වා ආවෙන් අහන්න බලන්න. තියෙන ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් දාලින් ටග් ගාලා chat එක ඕපන් නේද තියෙන්නේ නැත්නම් Q&A වලට දාන්න පුළුවන් නේ chat එකේ දාන්න පුළුවන් නේද උනට හරිනේ ළමයි ඔයගොල්ලෝගේ පළවෙනි පාඩම මේක මෙහෙම දාගන්න මේක පේ පළවෙනි පාඩම පරමාණුක ව්‍යුහය ඔක ඉංග්‍රීසියෙන් කියනවා ඇටොමික් ස්ට්‍රක්චර් කියන එක හරිද ඇටොමික් ස්ට්‍රක්චර් පරමාණුක ව්‍යුහය ඒක යුනිට් නම්බර් 1 හරි මේක අයිති වෙන්නේ ජෙනරල් කෙමිස්ට්‍රි කියන කැටගරි එකට ඒකට සාමාන්‍ය රසායනයට තමයි මේක අයිති වෙන්නේ හරි අනේ ටික දාගන්න මේ ඒක ලියනකොට පරමාණුක ව්‍යුහය හරිද පළවෙනි පාඩම මේක අයිති වෙන්නේ ජෙනරල් කෙමිස්ට්‍රි හරි ඒ ජෙනරල් කෙමිස්ට්‍රි කියන කොටස තමයි මේක අයිති වෙන්නේ හරිනේ රයිට් මේක දාගන්න ටක් ගාලා परमाणु व्यू है राइट ළමයි මේක ඕගොල්ලෝ අහලා මුලින් මේ පරමාණු මේවා අහලා තියෙන වචන තියෙන්නේ. හැබැයි අර ඕ ලෙවල් වලට වඩා මේවා ටිකක් කතාව වෙනස්. හරි. ටිකක් එහාට ඉගෙන ගන්න තියෙනවා. මේක ඉච්චර මේමයි ඉතින් මේව සරලව ගන්න එපා. හරිද? රයිට්. දැන් අහගන්න. දැන් මුලින්ම මට කියන්න පදාර්ථය කියලා ඕගොල්ලෝ ඉගෙන ගත්තේ මොකද්ද ඕ ලෙවල් වල? ස්කන්ධයක් සහිත අවකාශී ඉඩක් ගන්න ඕන දෙයක් අපි පදාර්ථයක් කියලා ස්කන්ධයක් සහිත අවකාශී ඉඩක් ගන්න දෙයක්. පැහැදිලිද? ඒතර මේක තමයි අපි පදාර්ථය කියලා ඉගෙන ගත්තේ. හරි. ඊට පස්සේ ඊට අමතරව ඕගොල්ලෝ ඉගෙන ගන්න තියෙන වචනයක් තියෙනවා තව ශක්තිය. හරි. පදාර්ථය ඊට අමතරව ශක්තිය. ඔය වචන දෙක අහලා තියෙනවනේ. පැහැදිලිද? ඒතර මතක තියාගන්න දරුවෝ ඕගොල්ලෝ මේ දැන් අපි විශ්වය කියන එක ගත්තොත් එහෙම හරිද? විශ්වය
නිර්මාණය වෙලා තියෙන්නේ එකක් පදාර්ථය අනිත් එක ශක්තිය. ඔන්න ඔය දෙකෙන් තමයි විශ්වය නිර්මාණය වෙලා තියෙන්නේ. පැහැදිලිද? මේ සමස්ත විශ්වය ගත්තොත් එහෙම මෙහෙමයි. විශ්වය කියන්නේ මොකද්ද? විශ්වයේ සීමාව මොකද්ද? ඒව හිතන්න යන්න එපා. ඒක බුදුහාමුදුරුවෝ කියලා තියෙනවනේ. ඒක හොයන්න යන්න එපා කියලා වැඩක් නැහැ කියලා. තේරුණාද? හරි. එතකොට මේ විශ්වය වගේ මොකද්ද? ඒව යදාල කරගන්න එපා. මේ හරි. විශ්වය නිර්මාණය වෙලා තියෙන එකක් පදාර්ථය අනිත් එක ශක්තිය කියන එක මතක තියාගන්න. පැහැදිලිද? ඒතර පදාර්ථයක් වහම එකක් මතක තියාගන්න. එයාට ස්කන්ධයක් තියෙනවා. හරිද? පදාර්ථය කියන එකට ස්කන්ධයක් තියෙනවා. අනිත් එක යා අවකාශී ඉඩක් ගන්නවා. හරිද? අවකාශී ඉඩක් ගන්නවා. ඕකනේ කතාව. පැහැදිලිද? රයිට්. හරි. රයිට්. එතකොට පදාර්ථයට ස්කන්ධයක් තියෙනවා, අවකාශී ඉඩක් තියෙනවා. ඒතර ශක්තිය කියන එක ගත්තොත් එහෙම ළමයි එයාට ওই දෙක නෑනේ. එයාට ස්කන්ධයක් නෑ. එයා අවකාශී ඉඩක් ගන්නෙ නෑ. කොහොම තමයි සීන් එක තියෙන්නේ. පැහැදිලිද? හරිද? දැන් අපි කෙමිස්ට්‍රි වල ඇත්තටම මෙන්න මේ පදාර්ථයේ කොටස තමයි ඉගෙන ගන්න. ඔයගොල්ලෝ ෆිසික්ස් වල තමයි මේ ශක්තිය පැත්ත ඉගෙන ගන්න. පැහැදිලිද? තේරුණාද? හරි. මේ ශක්තිය කියන පැත්ත මෙතනින් එහාට ඔයගොල්ලෝ ඉගෙන ගන්නේ ෆිසික්ස් වල. හරිද? අපි මෙන්න මේ පදාර්ථය තමයි ඉගෙන ගන්න. පැහැදිලිද? මේ පදාර්ථය සම්බන්ධව තමයි අපි හැදෑරීම කරන්නේ. පැහැදිලිද? රයිට්. එතකොට ඕගොල්ලෝ දැන් ඕලෙවල් කාලේ අහලා තිනවා පදාර්ථයේ තැනුම් එකකේ මොකක් කියලාද? පරමාණු කියලා ඔහොම කතාවක් කියනවනේ. පැහැදිලිද? දැන් ඇත්තටම මේ පාඩමේ අපි මුලින් ඉගෙන ගන්නේ මේ පරමාණු කියන එක ගැන තමයි. හැබැයි ඉතින් අර ඕගොල්ලෝ ඉගෙන ගත්ත ඕලෙවල් කාලේ දේවල් වලට වඩා මේ කතාව වෙනස්. පැහැදිලිද? තේරුණාද? හරි. රයිට්. එතකොට දැන් අපි මුලින් ඉගෙන ගන්නේ හරි පදාර්ථයේ තැනුම් එකකේ වෙච්ච පරමාණු ගැන. ඕකේ පොඩ්ඩක් මෙන්න මෙහෙම සටහන දාගෙන ඉඳලා මෙහෙම. ඒක නෝට් එක මෙහෙම ලියා ගන්න. විශ්වය නිර්මාණය වී ඇත්තේ පදාර්ථය සහ විශ්ව නිර්මාණය වී ඇත්තේ පදාර්ථය සහ ශක්තිය එකතු වීම මගින්ය. විශ්ව නිර්මාණය වී ඇත්තේ පදාර්ථය හා ශක්තිය එකතු වීම මගින්ය. ස්කන්ධයක් සහිත අවකාශයේ ඉඩක් ගන්නා දේ පදාර්ථය ලෙස හඳුන්වයි. ඒ ආකාරයට ස්කන්ධයක් නොමැති අවකාශයේ ඉඩක් නොගන්නා දේ ශක්තිය ලෙස හඳුන්වයි. රසායන විද්‍යාවේදී මූලික වශයෙන් අප සිදු කරනුයේ
පදාර්ථය සහ එහි ස්වභාවය පදාර්ථය සහ එහි ස්වභාවය පිළිබඳ අධ්‍යයනය කිරීමයි. පදාර්ථය හා එහි ස්වභාවය පිළිබඳ අධ්‍යයනය කිරීමයි. හරි. ළමයි ඕකේ මේ. දැන් නිකන් අතීත කතාව වගේ තියෙනවා මෙන්න මේ. හරිද? මෙන්න මේ MP doc leaks. හරිද? මේ විල මේ 10 කියන්නේ ක්‍රිස්තු පූස 440. හරිද? රයිට් ඉඳපු එක්කෙනෙක්. හරිද? මේ වයිච්චර මෙහිම වැදගත් නැහැ හොඳේ. ඒ කියන්නේ මේක මෙහෙමයි. ඔයගොල්ලන්ට මේ අච්චු පොතක් කියලා එකක් තියෙනවා. අච්චු පොතක්. ඒ ලෙවල් වලට ඔන්ලයින් ළමයි දාන මෙසේජ් එකක් මට අච්චු පොතක් තියෙනවද නැද්ද කියලා. මෙසේජ් එකක් දාන්න ඔන්ලයින් ඉන්න කට්ටිය අච්චු පොතක් තියෙනවද නැද්ද ඔයගොල්ලන්ට? උන්නක හරි වැදගත් ප්‍රශ්නයක්. අච්චු පොතක් තියෙනවා. ඔයගොල්ලන්ගේ තියෙන අච්චු පොත තමයි රිසෝස් බුක් එක කියලා කියන්නේ. අහලා නැද්ද ඒක? ගුරුවත් පොත නෙමෙයි. රිසෝස් බුක් කියලා තියෙනවා. ඒ රිසෝස් බුක් අපි print කරලා දෙනවා ඔයගලන්ට. තේරෙනවද? අපි A level කරන කාලේ අච්චු පොතක් තිබුණේ නැහැ. හරිද? එතකොට අපි A level කරන කාලේ ළමයි එහෙම සීමාවක් තිබුණේ නැහැ. ගුරුවරු තමන්ගේ සීමාවට එක එක්කෙනා උගන්වනවා. ඒ කියන්නේ ඒතර ඕනියවක් තියෙනවා ඒ පාඩක් තියෙනවා. හරිද? ඕගොල්ලන්ට එහෙම නෙමෙයි. ඕගොල්ලන්ට අච්චු පොතක් තියෙනවා. හැබැයි ඒකේ වෙනස තමයි ඒ අච්චු පොත ඉස්කෝලේදී ඕගොල්ලන් print කරලා දෙනවද? දෙන්නේ නැහැ. පැහැදිලි? ඒ අච්චු පොත් ඕගොල්ලන්ට ගන්න තැන් තියෙනවා. හරිද? ඒ කියන්නේ මේ අච්චු පොත් කඩවල වල තියෙනවා ගන්න. ඒක ඉන්ටර්නෙට් එකේ තියෙනවා chemistry resource book කිව්වහම ඒක download කරගන්න පුළුවන්. දැන් මම ඒක අරන් පෙන්නන්නම් ඒක. හරිද? දැන් අද ඉච්චර ඒක ඕනේ වෙන්නේ නැහැ. හරිද? අච්චු පොතක් තියෙනවා. හොඳ ඒක හොඳට මතක තියාගන්න. ඒ අච්චු පොතේ තියෙන නෝට් එකෙන් පිට ඕගොල්ලන්ගේ ප්‍රශ්න අහන්න බෑ ඒගොල්ලන්ට. පැහැදිලිද? හරිද? ඕක විශේෂයෙන් බයෝ වල එහෙම. හරි? chemistry වල resource book එකට අදාළව විතරයි උගන්වන්නේ. පැහැදිලිද? ඒ අච්චු පොත වගේ කියන්නේ අපි අච්චු පොත කියන්නේ ඒක තමයි. පැහැදිලිද? chemistry resource book එකක් තියෙනවා. ඒ නිසා ඒ කවුරු හරි ගුරුවරයෙක් ඊට වඩා ඕක ඉගෙනුවා කියලා එහෙම වැඩක් වෙන්නේ නැහැ. හැබැයි ඒකට වඩා අඩුවේ උගන්වන්න බෑ. පැහැදිලිද? ඒක අර වෙනස තියෙන ළමයි ඕගොල්ලන්ට එහෙම අච්චු පොතක් තියෙනවා කියලා ඕගොල්ලෝ දන් දෙන්නේ නැහැ සමහර අය. හරිද? ඒක ඉස්කෝලෙන් අර print කරලා දෙන්නේ නැහැ ඕල් කාලේ වගේ. හැබැයි අච්චු පොතක් තියෙනවා. පැහැදිලිද? ඒකට අපි කියන්නේ resource book එක කියලා කියන්නේ. හරිද? ඒක ඉන්ටර්නෙට් එකේ තියෙනවා chemistry resource book. හරි. මම පොඩ්ඩක්කින් පුළුවන් වුණොත් මේකට අරගන්නම්. අර මම එන්න චුට්ටක් පරක් වුණා. ඒක නිසා මේ තාම මේකට දැම්මේ නැහැ ඒක. හරිද? මම ඊළඟ දවසේ දාලා ඒක තියලා තියන්න. හරිද? right resource book එකක් දෙනවා සහ ඒක print කරලා ඕගොල්ලන්ට දෙනවා. හරිද? ඒකත් මතක තියාගන්න මේ. ඒ resource book එකේ තියෙන සීමාවල තමයි ඒක උගන්වන්නේ. පැහැදිලිද? ඒතර අපි මේ හැම වෙලේම මේ උගන්වන එක ඒ සීමාවට දාරව තමයි යන්නේ. හරි. right. ඒතකොට මේ දැන් මේ මෙන්න මේගොල්ලෝ කියලා තිබ්බේ මේ අතීතයේ හරිද? මේ පදාර්ථය කියන එක හරි. ඒ ලෝකේ හැබිලා තින්නේ ගින්නයි, ජලයයි, වාතයයි, පසයි. හරි. එන්න මෙයා කියන්නේ හරිද? ගින්න, වාතය, පස, ජලය. මෙන්න මේ හතරෙන් හරිද? තමයි ලෝකේ හැබිලා තියෙන්නේ. ලෝකේ තියෙන දේවල් හැබිලා තියෙන මූලික සංරචක හතර තමයි මේ. පැහැදිලි? එහෙම තමයි ඒ කාලේ කිව්වේ. හරි? ඒ කියන්නේ මෙන්න මේ එම්පිඩොක්ස්ලි කිව්වේ හරිද? ගින්න, වාතය, පස, ජලය. මේ කියන හතරෙන් තමයි විශ්ව නිර්මාණය වෙලා තියෙන්නේ. පැහැදිලිද? තේරුණායි? එනේ මේ අපි දකින හැමදේම මේ හතරෙන් හැදිලා තියෙනවා කියලා තමයි ඒ කාලේ කිව්වේ. පැහැදිලි? හැබැයි මෙහෙමයි තියෙන්නේ. දැන් අද අපිට තේරෙනවා මේව බොරු කියලා. හැබැයි ලෝකෙ ළමයි මේවා ඉස්සර ඉගෙනගෙන තියෙන. ඒ කියන්නේ ඉස්සර කාලයක් පිළිගත්ත දේවල්. හරිද? හොඳට මතක තියාගන්න විද්‍යාව කියන එක සාපේක්ෂයි වෙනස් වෙන්න පුළුවන්. පැහැදිලිද? මේක සාපේක්ෂයිනේ. දැන් හොඳ උදාහරණයක් මම කියන්නම්. දැන් අපි කියන්නේ ඉර නැගෙන්නේ කොහේින්ද? ඉර නැගෙන්නේ. හැබැයි ඇත්තට ඒක නෙමෙයිනේ. ඇත්ත මොකද කතාව? ඉර නැගෙන පැත්තටයි අපි කියන්නේ මොකද්ද? නැගෙනහිර. පැහැදිලිද? පැහැදිලිද? ඒ කියන්නේ මුලින්ම කවුරු හරි එක දාලා තියෙන නැගෙනහිර කියලා. දැන් අපි ඉගෙන ගත්ත ඕලර් කාලේ ඉලෙක්ට්‍රෝන රිමයි කියලා. හැබැයි ඔක මුලින්ම දාපු කෙනා ඉලෙක්ට්‍රෝන ධනයි කියලා දැම්ම නම් අදටත් ඒක ධනයි කියලා තමයි කියන්නේ. ඒක සාපේක්ෂයි. පැහැදිලිද? මේ විද්‍යාව කියන එක සාපේක්ෂයි.
මේ මොහොත පිළිගන්න පරම සත්‍ය තමයි මේ උගන්වන්නේ. මේ අනාගතේ මේ වෙනස් වෙන්න පුළුවන්. පැහැදිලිද? මේ අපි දැන් ඉගෙන ගන්නේ මේ මොහොතේ ඇත්ත කියලා පිළිගත්ත දේවල් ටික විතරයි. පැහැදිලිද? අද ඇත්ත කියලා පිළිගන්න එක අනාගතේ කාලෙක බොරු වෙන්න බෑද? පුළුවන්. පැහැදිලි? ඔයගොල්ලෝ මේව ඉගෙනගෙන යනකොට තේරෙයි මේ මිනිස්සු අවුරුදු 100ක් විතර ඇත්ත කියලා පිළිගත්ත සමහර දේවල් හරිය එක රිසර්ච් එකකින් එක පැට්‍රිකල් එකකින් බොරු කියලා ඔප්පු කරලා තියෙනවා. පැහැදිලිද? මේ කෙමිස්ට්‍රි වල මේ ඕගොල්ලන්ට මේ හෙට අනිද්ද වෙනකොට ඔක තව තේරුම් ගන්න. පැහැදිලිද? ඒතර මතක තියාගන්න මුල් කාලේ මේ එම්පිඩොක්ලිස් කිව්වා මේ පෘථුවිය, ඒ නැත්නම් මේ විශ්වය හරිය හැදිලා තියෙන්නේ මෙන්න මේ මූලික සංරචක හතරෙන්. පැහැදිලිද? පස්සේ ළමයි මේක බොරුයි කියන කතාව කිව්ව ඩිමොක්‍රීටස්. හරිද? ওই ඩිමොක්‍රීටස් කියන එක නේ ඕගොල්ලෝ ඕන තරම් මම දන්නේ ඕ ලෙවල් කාලේ අහලා තියෙනවද කියලා කලින් අහලා නැද්ද යා. ඒ ඩිමොක්‍රීටස් කියන්නේ අපි කියන්නේ විද්‍යාඥයෝ නෙමෙයි මේගොල්ලෝ කවුද? දාර්ශනිකයෝ. හරි? ඒ ඩිමොක්‍රීටස් කියන කට්ටිය අපි ගන්නේ විද්‍යාඥයෝ නෙමෙයි. ඒගොල්ලෝ දාර්ශනිකයෝ කියලා ගන්නේ. එයා පස්සේ කතාවක් කියනවා. හරිද? මේ පදාර්ථය කියන එක හැදිලා තියෙන්නේ මේ මූලික හතරෙන් නෙමෙයි. එයා කියන පදාර්ථය හැදිලා තියෙන්නේ තව දුරටත් බෙදන්න බැරි කුඩා අංශු වලින්. හරිද? ඒක කිව්ව ඩිමොක්‍රීටස්. පැහැදිලිද? ඒ ඩිමොක්‍රීටස් කියනවා මේ පදාර්ථය කියන එක හැදිලා තියෙන්නේ හරිද? තව දුරටත් බෙදන්න බැරි කුඩා අංශු වලින්. ඒ කියන්නේ නිකන් ඔයා හිතන්න යකඩ බෝලයක් හිතන්න චූටි. යකඩ බෝලේ කියන එක ළමයි තව බෙදුව කියලා වැඩක් නැහැ නේ. යකඩ බෝලේ බෙදලා වෙන එකක් ගන්න බෑනේ. ඒතර යකඩ බෝලේ කියන එක තව බෙදුව කියලා වැඩක් වෙන්නේ නැහැ. ඒ වගේ හරිද? අනික ටීප් බෝලයක් කියලා හිතන්න. රයිට්? ඒ ටීප් බෝලේ කියන එක හිතන්නකො. ඒතර ටීප් බෝලේ කියන එක තව ආයි බෙදලා වෙන එකක් ගන්න බෑනේ අපිට. පැහැදිලිද? රයිට්? ඒ වගේ ඩිමොක්‍රීටස් කිව්වා මේ පදාර්ථය කියන එක හැදිලා තියෙන්නේ හරිද? තවදුරටත් බෙදන්න බැරි කුඩා අංශු වලින්. ඒ තවදුරටත් බෙදන්න බැරි කුඩා අංශුවට ඒගොල්ලන්ගේ භාෂාවෙන් කිව්වා ඇටමෝස් කියලා. පස්සේ ඒක ඉංග්‍රීසියට හැරුවා ඇටම් කියලා. ඒක තමයි අපි සිංහලට හරවලා කියන්නේ මොකද්ද? පරමාණු. ඒ පරමාණු කියන වචනේ මුලින්ම ඩිමොක්‍රීටස් තමයි කියනවා. පැහැදිලිද? ඒතර ඩිමොක්‍රීටස් කිව්වා මේ පදාර්ථික හැදිලා තියෙන්නේ තවදුරටත් බෙදන්න බැරි කුඩා අංශු වලින්. පැහැදිලිද? හැබැයි ළමයි දැන් අපි අද දන්නවා ඒකත් බොරු. පැහැදිලිද? හැබැයි ඔය ඩිමොක්‍රීටස් කිව්ව කතාව ලෝකේ සෑහෙන කාලයක් පිළිගත්තා. පැහැදිලිද? ඒ කාලේ තව වෙච්ච දේවල් තියෙනවා. ඒ කියන්නේ ඩිමොක්‍රටිස් කිව්ව එක තව සොක්‍රටිස් කියලා එක්කෙනෙක් කිව්ව බොරු කියලා එහෙම තියෙනවා. ඊ අතීතයේ ඉච්චර වැදගත් නැහැ. මේක හැබැයි ඕගොල්ලන්ගේ රිසෝස් බුක් එකේ තියෙන කතාවක් මම මේ කියන්නේ. පැහැදිලිද? රයිට්. දැන් වෙනම තරුවක් දාලා ලියන්න. වෙනම තරුවක් දාලා ලියන්න. අතීතයේ සිටම පදාර්ථය අතීතයේ සිටම පදාර්ථය තැනී ඇති ආකාරය පිළිබඳ අතීතයේ සිටම පදාර්ථයේ තැනී ඇති ආකාරය පිළිබඳ විද්‍යාඥයන් විසින් සහ විවිධ පුද්ගලයන් විසින් විවිධ මත ඉදිරිපත් කරන ලදී. විවිධ මත ඉදිරිපත් කරන ලදී. ඒවායින් කිහිපයක් පිළිබඳ මෙතෙන් සිට ඉදිරියට
විමසා බලමු. ඒකේ අංක 1 දාලා ලියන්න. හරිද? අංක 1 දාලා ලියන්න. MP doc leaks බෝඩ් එකේ වචන තියෙනවා හොඳයි. MP doc leaks. MP doc leaks. විසින් ප්‍රකාශ කරන ලද්දේ MP docs leaks විසින් විශ්වාස කරන ලද්දේ සියලුම දේ තැනී ඇත්තේ ගින්න ජලය කමදාලියන් ගින්න ජලය වාතය සහ පස යන ඒවායින් වන බවයි. පස යන ඒවායින් වන බවයි. ඊළඟට අංක 2 දාලා ලියන්න. ඒ කියන්නේ පළවෙනි අදහස තමයි යෝක. ඊට පස්සේ අංක 2 දාලා ලියන්න. පසු කාලීනව ඩිමොක්‍රීටස් විසින් ප්‍රකාශ කරන ලද්දේ පදාර්ථය ඉතා කුඩා පියවි ඇසට නොපෙනෙන තවදුරටත් බෙදා වෙන් කළ නොහැකි අංශු වලින් සෑදී ඇති බවයි. මෙම අංශු හැඳින්වීමට පරමාණුව
යන වචනය යොදා ගන්නා ලදී. හරිද? පැහැදිලිද? ඒතර ඔය මේ මූලික දේවල් ළමයි ඔය අදහස තියෙන්න ඕනේ. ඔයගලගේ මේ රිසෝස් එකට අදාළව තමයි මේ උගන්වන්නේ. හොඳයි. පැහැදිලිද? රයිට්. ඒ කියන්නේ ඔයගලන්ට අච්චු පොතක් තියෙනවා. හරි. ඒතර මතක තියාගන්න මෙන්න මේ MP Doclix කිව්ව කතාව තමයි පදාර්ථය නැත්තම් මේ විශ්වයේ හැදිලා තියෙන ගින්න වාතයේ පස ජලය. හරිද? අර ඕක තමයි අර බුද්ධාගමේ ආපෝ තේජෝ වායෝ පඨවි උගන්වන්නේ. හරිද? පැහැදිලි ඒක මුල් කාලේ කිව්ව එකක්. ඊට පස්සේ ඩෙමොක්‍රීටස් තමයි කිව්වේ නේ. එහෙම නෙමෙයි පදාර්ථය කියන එක හැදිලා තියෙන්නේ තවත් බෙදන්න බැරි. කියන්නේ තවදුරටත් බෙදන්න බැරි කුඩා අංශු වලින්. පැහැදිලිද? කියන්නේ තවදුරටත් බෙදන්න බැරි කුඩා අංශු වලින් මේක හැදිලා තියෙනවා කියන එක ඩෙමොක්‍රීටස් කිව්වා. පැහැදිලිද? හරිද? එතකොට දැන් ඩෙමොක්‍රීටස්ගේ පස්සේ ළමයි ලෝකයේ ඉදිරියේ තව දෙන්නෙක් ප්ලේටෝ සහ ඇරිස්ටෝටල් අහලා තිනවද? ප්ලේටෝ ඒගොල්ලෝ දාර්ශනිකයෝ. හැබැයි ඔය ප්ලේටෝ සහ ඇරිස්ටෝටල් කිව්වර ඩෙමොක්‍රීටස් කිව්වේ බොරුවක් කියලා. පැහැදිලිද? දැන් අද අපිට තේරෙනවා ඩෙමොක්‍රීටස් කිව්ව එක අපි ඉගෙන ගත්ත ඒවත් එක ගොඩක් හරිනේ. ඒකට පදාර්ථය කියන එක පරමාණු වලින් හැදිලා තියෙන්නේ. ඒකට ඩෙමොක්‍රීටස් කිව්ව කතාව ඒ කාලේ කියන්නේ යම් දුරකට හරි. පැහැදිලිද? හැබැයි ඒ කාලෙම ඉඳිය තව ওই දාර්ශනිකයෝ කියන කට්ටියක් හරි ප්ලේටෝ ඇරිස්ටෝටල් වගේ ඒගොල්ලෝ කිව්වර ඩෙමොක්‍රීටස් කියපු එක බොරු. හරිද? ඔය ඒ කාලේ මේ මිනිස්සු අතර එකක වාද තියෙනවා. හරිද? තරහවල් තියෙනවා. ඒතර ඩෙමොක්‍රීටස් කිව්ව එක බොරු කියලා කිව්වා. එතකොට අවුරුදු ගාණක් යනකම් අර ඩෙමොක්‍රීටස් කිව්ව කතාව ලෝකෙ පිළිගත්තේ නැහැ. පැහැදිලිද? ඒ කියන්නේ අවුරුදු 100 ගාණක් යනකම් අර ප්ලේටෝ සහ ඇරිස්ටෝටල් කිව්ව කතාව තමයි පිළිගත්තේ. ඒ කියන්නේ ඩෙමොක්‍රීටස් කිව්වා මේ පදාර්ථය හැදිලා තියෙන තවදුරටත් බෙදන්න බැරි අංශු වලින් කියලා. පැහැදිලිද? හැබැයි ඒක ලෝකේ කාලයක් යනකම් මිනිස්සු විශ්වාස කරන්නේ නැහැ. මොකද ප්ලේටෝ සහ ඇරිස්ටෝටල් ඊට වඩා බලවත්. තේරුණේ? ඒ ප්ලේටෝ සහ ඇරිස්ටෝටල් කියන දෙන්න ඩෙමොක්‍රීටස් වල බලවත්. හරි. ඒතකොට ඒ දෙන්න කිව්වා නෑ අර ඩෙමොක්‍රීටස් කිව්වේ බොරුවක් කියලා. පැහැදිලිද? ඒ නිසා ලෝකේ කාලයක් යනකම් අර ඩෙමොක්‍රීටස් කිව්ව අදහස පිළිගත්තේ නෑ. ඔහොම කාලයක් ගිහිල්ලා ඊට පස්සේ එක්කෙනෙක් ආව ලෝකෙට ජෝන් ඩෝල්ටන්. මේක ඔයගොල්ලෝ පොඩි කාලේ අහලා තියෙනවා. හරිද? ඒ ඩෝල්ටන් ඊළඟට ළමයි පරමාණුව ගැන අදහසක් ඉදිරිපත් කරා. පැහැදිලිද? ඉතින් පරමාණුව ගැන මුලින්ම පිළිගන්න පුළුවන් අදහසක් ගෙනාපු කෙනා තමයි කවුද? ජෝන් ඩෝල්ටන්. පැහැදිලිද? ඒ ඩෝල්ටන් කිව්වේව අද වෙනකොට යම් දුරකට බොරු වෙලා තියෙනවා. හැබැයි අදටත් ඇත්ත කියලා පිළිගන්න ඒවා තියෙනවා. පැහැදිලිද? ඒ කියන්නේ පරමාණුව ගැන හරිද? පිළිගන්න පුළුවන් අදහසක් මුලින්ම ගෙනාපු කෙනා තමයි ජෝන් ඩෝල්ටන්. ඒකට අපි කියන මොකද? ඩෝල්ටන්ගේ පරමාණුක වාදය. ඒතර ඩෝල්ටන් එයාගේ පරමාණුක වාදය කියන එකෙන් රයිට් පරමාණුව මෙන්න මේ වගේ කියලා අදහසක් ඉදිරිපත් කරා. පැහැදිලිද? හරි. පරමාණුව මෙන්න මේ වගේ කියලා අදහසක් ඩෝල්ටන් පරමාණුක වාදයෙන් ඉදිරිපත් කරා. පැහැදිලිද? රයිට්. ලියන්න මෙහෙම. අංක 3 දාලා ලියන්න. ලියන පරමාණුව පිළිබඳ වෙනම තවත් දාලා ලියන්න. අංක 3 දාලා ලියන්න. පරමාණුව පිළිබඳ පිළිගත හැකි අදහසක් මුලින්ම ඉදිරිපත් කරන ලද්දේ ජෝන් ඩෝල්ටන් විසිනි. ඔහු විසින් ඉදිරිපත් කරන ලද ඩෝල්ටන්ගේ පරමාණුක වාදය
මගින් පරමාණු පිළිබඳ පිළිගත හැකි අදහසක් පරමාණු පිළිබඳ පිළිගත හැකි අදහසක් ඉදිරිපත් කරන ලදී ළමයි ඔය ඩෝල්ටන්ගේ පරමාණුක වාදයේ තියෙන කරුණු හතරක් අපි ඒවට කියන උපග්‍රහණ. පැහැදිලිද? ඩෝල්ටන්ගේ පරමාණුක වාදයේ තියෙන කරුණු හතරක් අපි ඒවට කියන උපග්‍රහණ. මේ උපග්‍රහණ මම ඕගොල්ලන්ගේ රිසෝස් එකේ තියෙන ඒවාම තමයි දෙන්නේ. හොඳයි රිසෝස් එකේ තියෙන ටික තමයි එහෙමම කියන්නේ. ඒතර මතක තියාගන්න ඩෝල්ටන්ගේ පරමාණුක වාදයේ තියෙන කරුණු. ඒ කරුණු වලට අපි කියන වචන තමයි මොකද්ද? උපග්‍රහණ. ඒතර මේකේ හරි උපග්‍රහණ හතරක් තියෙනවා. පැහැදිලිද? right. චූටි මාත්‍රකාවක් දාගන්න කොහොමද? ඩෝල්ටන්ගේ පරමාණුක වාදය මාතෘකාව දාගන්න. ඩෝල්ටන්ගේ පරමාණුක වාදය. ලියන්න මෙහෙම. ඩෝල්ටන්ගේ පරමාණුක වාදයේ ප්‍රධාන උපග්‍රහණ හතරක් පවතී. ඒවා පිළිබඳ මෙතෙන් සිට විමසා බලමු. ඒවා පිළිබඳ මෙතෙන් සිට ඉදිරියට විමසා බලමු. හරි. ළමයි ඩෝල්ටන්ගේ පරමාණුක වාදයේ තියෙන පළවෙනි උපග්‍රහණය තමයි හරිද? මූලද්‍රව්‍ය සෑදී ඇත්තේ පරමාණු යනුවෙන් හැඳින්වෙන අතිශයින්ම කුඩා බෙදිය නොහැකි අංශ වලින්. හරිද? දැන් අහගෙන මේක කියන්නේ يعني මූලද්‍රව්‍ය දැන් අපි ඉගෙන ගන්න මූලද්‍රව්‍ය තියෙනවා ඔක්සිජන්, කාබන්, නයිට්‍රජන් මූලද්‍රව්‍ය. ඒ මූලද්‍රව්‍ය හැබිලා තියෙන්නේ තවදුරටත් බෙදන්න බැරි කුඩා අංශ වලින්. මේකටම අපි කියනවා පරමාණු පිළිබඳ ගෝල්ෆ් බෝල ආකෘතිය. ඒ කියන්නේ මේ ඩෝල්ටන් කියන්නේ පරමාණුවක නිකන් ගෝල්ෆ් බෝලයක් වගේ. ඒ ගෝල්ෆ් බෝලයක් කියන එක තව බෙදන්න බෑ. පැහැදිලිද? ඒ කියන්නේ වා නිකන් හිතා ගන්න කාබන් ගන්නකො. කාබන් කියන එක්කෙනා හැබිලා තියෙන්නේ තවදුරටත් බෙදන්න බැරි චූටි අංශු ගොඩකින්. පැහැදිලිද? හරිද? දැන් ඔයා හිතන්න මේ තියෙන්නේ කාබන් කැලලක් කියලා හිතන්නකො. මේ තියෙන්නේ කාබන් කැලලක් කියලා හිතන්න. පැහැදිලිද? ඒතර මේක හැබිලා තියෙන ළමයි මෙහෙම අර නිකන් චූටි ගෝල්ෆ් බෝල තියෙන්නේ. හරිද? අන්න ඒ වගේ දැන් මේක හැබිලා තියෙන්නේ මෙහෙම හරි අර ඇහැට පේන්නේ නැති නිකන් චූටි ගෝල්ෆ් බෝල වගේ. අර ඒව තවදුරටත් බෙදන්න බෑ. හරි. ඒතර මෙන්න මේ චූටි ගෝල්ෆ් බෝල වගේ වට තමයි ඒගොල්ලෝ කිව්වේ පරමාණු කියලා. පැහැදිලිද? මෙන්න මෙහෙම එකක් තමයි යාගේ ආකෘතිය මුලින්ම එයා කියන්නේ. පැහැදිලිද? තේරුණාද? ඔය ඕක තමයි අපි කියන්නේ පරමාණු පිළිබඳ මේ ඩෝල්ටන්ගේ පරමාණුක වාදෙම අපි කියනවා ගෝල්ෆ් බෝල ආකෘතිය. පැහැදිලිද? ඒ කියන්නේ ඩෝල්ටන් පළවෙනි එකකින් කියන්නේ දැන් මූලද්‍රව්‍ය සෑදී ඇත්තේ පරමාණු යනුවෙන් හැදෙන්න අතිශයින්ම කුඩා බෙදිය නොහැකි අංශ වලින් කියලානේ. හැබැයි දැන් ඒකේ අදහස තමයි පරමාණුව කියන්නේ නිකන් ගෝල්ෆ් බෝලයක් වගේ. පැහැදිලිද? ගෝල්ෆ් බෝලේ කියන එක තව බෙදන්න බෑ. එතකොට
එයා කියනවා මූලද්‍රව්‍ය හැදිලා තියෙන්නේ. පැහැදිලිද? මූලද්‍රව්‍ය කියන එක හැදිලා තියෙන්නේ. හරි. නිකන් චූටි ඇහැට පේන්නේ නැති ගෝල්ෆ් බෝල වගේ જાතියක්. පැහැදිලිද? මූලද්‍රව්‍ය කියන එක හැදිලා තියෙන්නේ. උදාහරණයක් කාබන් ගන්නකො. කාබන් කියන මූලද්‍රව්‍ය හැදිලා තියෙන්නේ. තවදුරටත් බෙදන්න බැරි චූටි නිකන් ගෝල්ෆ් බෝල වගේ જાතියකින් හැදිලා තියෙනවා කියලා තමයි කියන්නේ. පැහැදිලිද? දැන් මෙහෙමයි දැන් ඔය ඩෝල්ටන් පරමාණු දැකලා මෙහෙම පරමාණු කියන එක කොහොමද අදටත් බලන්න බෑ. හරිද? මේව ළමයි වාද. වාද කියන්නේ එයා ඒ කාලේ දැන් මේ ඒකත් මම කියන්න. ඒක දැන් ඔයගොල්ලන්ගේ සිලබස් එකේ නෑ. ඒ කාලේ ළමයි තව මේකට කලින් හොයාගත්ත නියම තිබුණා. ස්කන්ධ සංස්කෘති නියමය කියලා එකක් තිබ්බා. පැහැදිලිද? හරිද? අන්නේ මේ ඒ කාලේ තිබ්බ සමහර නියම පැහැදිලි කරන්න තමයි මේගොල්ලෝ මේ කතාවක් වගේ එකක් මේ ගොතලා තියෙන්නේ. පැහැදිලිද? ඒ කියන්නේ ඒ කාලේ සමහර දේවල් පැහැදිලි කරන්න ගොතපු කතාවක් තමයි ඇත්තටම මේ. පැහැදිලිද? නැතුව එයා ඇහැට දැකලා නෙමෙයි. හොඳයි. පැහැදිලිද? මේක ළමයි ගොතපු කතාවක්. හරි. අර ඒ කාලේ එයා ඇහැට, يعني ඒ කාලේ තිබ්බ ස්කන්ධ සංස්කෘතිය නියම මේක එහෙම රගුල පොඩි කාලේ ඉගෙන ගත්තා. ඒ නියම කීපයක් පැහැදිලි කරන්න ගෙනාවු කතාව තමයි මේක. අර ඒ අතීතය ඔයගොල්ලන්ට උගන්වන්න නැති නිසා මම ඒක කිව්වේ නෑ. අහපු නිසා මම කිව්වේ. හරිද? මේක ගේන්න හේතුවක් තිබ්බා. හරිද? එයා මේක ගේන්න හේතුව තමයි හරි. අර ඒ කාලේ තිබ්බ සමහර නියම පැහැදිලි කරන්න ඕන නා. يعني ස්කන්ධ සංස්කෘතිය නියම වගේ ඒවා. හරිද? හරි. තව තිබ්බාර ස්ථිර සමානුපාත නියමය කියලා එකක්. හරි. ස්කන්ධ ශාස්ත්‍ර නියමයේ ස්ථිර සමානුපාත නියමයේ ඒව පැහැදිලි කරන්න ඒ කාලේ ක්‍රමයක් තිබුණේ නැහැ. ඒක පැහැදිලි කරන්න ක්‍රමයක් ගේන්න ඕන නිසා තමයි හරිද? එයා මේ වාදෙ ගොඩ නැගුවේ. දැන් මේක වාදයක්. පැහැදිලිද? මේක වාදයක් කියලා කියන්නේ මේක පරීක්ෂණාත්මකව හොයාගත්ත එකක් නෙමෙයි. පැහැදිලිද? එයා ඒ කාලේ තිබ්බ දෙයක් පැහැදිලි කරන්න එයාගේ හිතේ ගොඩ නැගෙච්ච මොඩල් එකක්. එයාට හිතිච්ච කතාවක් තමයි මේ කියන්නේ. පැහැදිලිද? රයිට්. එතකොට ඒ ප්‍රශ්න තියෙන්නේ මහන්නේ වගේ. හරි. එතකොට මේකේ පරමාණුකවාදයේ මුලින්ම කියන්නේ මූලද්‍රව්‍ය සෑදී ඇත්තේ පරමාණු වලින් හැදෙන අතිශයින්ම කුඩා බෙදිය නොහැකි අංශ වලින්. ඒ කියන්නේ පරමාණු කියන්නේ අර නිකන් චූටි ගෝල්ෆ් බෝලයක් කියන එක තමයි මේකෙන් කියන්නේ. පැහැදිලිද? දැන් මට කියන්න අදට මේක පිළිගන්න පුළුවන්ද? අද මේක සත්‍යයිද? පරමාණු කියන එක තවදුරටත් බෙදන්න බැරි කුඩා එකක් කියන එක සත්‍යයිද? නෑනේ. අද වෙනකොට මේක මොකද වෙලා තියෙන්නේ? අද වෙනකොට මේක ප්‍රතික්ෂේප වෙලා තියෙනවා. ඇයි ඒ? ඇයිලම අපි දන්නවද පරමාණු කියන එක තව බෙදන්න පුළුවන් මොනකටද? ප්‍රෝටෝන, නියුට්‍රෝන, ඉලෙක්ට්‍රෝන වගේ මොනවද අපි ඒවට කියන්නේ? උපපරමාණු අංශ. දැන් ඕගොල්ලෝ හිතන් ඉන්නේ උපපරමාණු අංශ කීයක් තියෙනවද? 3යිනේ. ප්‍රධාන උපපරමාණු අංශ කීයක් තියෙන්නේ? 3යිනේ. හැබැයි මතක තියාගන්න පරමාණුක ළමයි ඒ වගේ අංශු 32ක් විතර තියෙනවා. තව ඕකේ තියෙනවා يعني මීසෝන, පොසිට්‍රෝන, හරි නියුට්‍රිනෝ ඒ වගේ තව නම් ගොඩක් තියෙනවා. ඒවා අනිත් එක ඒවා අපිට අයිතිව නෙමෙයි. ඒ ඔය පරමාණු ව්‍යුහය ඉතින් එහා දේවල් ටික අයිති වෙන්නේ භෞතික විද්‍යාවට. පැහැදිලි. ඒ ෆිසික්ස් පැත්ත තමයි ඒවා පැහැදිලි කරන්නේ. තේරෙනවද? ඒතර දැන් අපි ඉගෙනගෙන තියෙනවා පරමාණු හැදෙන්නේ අංශ 3කින් කියලා. හැබැයි අංශ 3 නෙමෙයි ඔක අංශ 32ක් කොහෙද තියෙන්නේ. පැහැදිලි. ඒකෙන් ප්‍රධාන වෙන්නේ අර තුන් දෙනා තමයි. කවුද? ප්‍රෝටෝන, නියුට්‍රෝන, ඉලෙක්ට්‍රෝන. පැහැදිලිද? තේරෙනවද? ඒතර මතක තියාගන්න අද වෙනකොට මේ තර්කෙ බිඳ වැටලා තියෙනවා. හොඳයි. ඒ කියන්නේ අද වෙනකොට මේක ප්‍රතික්ෂේප වෙලා තියෙන්නේ. අපි අද දන්නවා පරමාණු කියන එක ඊට වඩා තව බෙදන්න පුළුවන් නේ. අපි ඕනෙල් කාලේ ඉගෙන තියෙනවා මේ පරමාණු කියන එක හරියද? රයිට්? ප්‍රෝටෝන, නියුට්‍රෝන, ඉලෙක්ට්‍රෝන කියන ඒවෙන් තමයි හැදිලා තියෙන්නේ කියන්නේ. පැහැදිලිද? රයිට්. ඒතර මේ පළවෙනි උපග්‍රහණය ළමයි අද වෙද්දි ප්‍රතික්ෂේප වෙලා තියෙන්නේ. පැහැදිලිද? රයිට්. අපි ලියනකොට ඒකත් එක්කම ලියමු. ලියන්න අංක 1. අංක 1 දාලා ලියන්න. මූලද්‍රව්‍ය සෑදී ඇත්තේ මූලද්‍රව්‍ය සෑදී ඇත්තේ පරමාණු යනුවෙන් හැඳින්වෙන අතිශයින්ම කුඩා බෙදිය නොහැකි අතිශයින්ම කුඩා බෙදිය නොහැකි අංශු වලිනි ඒක තමයි පළවෙනි උපග්‍රහණය. පැහැදිලිද? රයිට්. දැන් ඒක වෙන පාඩක හැරි තියෙන යටට වෙන්න හරි වෙනම ලියා ගන්න. කෙසේ වුවද වර්තමානයේ වන විට
මෙම අදහස බිඳ වැටි ඇත. මෙම අදහස බිඳ වැටි ඇත. ඒට හේතුව පරමාණුව ප්‍රෝටෝන නියුට්‍රෝන ඉලෙක්ට්‍රෝන වැනි උපපරමාණුක අංශු වලින් සමන්විත වන බව මේ වන විට සොයාගෙන තිබීමයි. හරිද? එතනම ලියන්න. මෙම ප්‍රධාන උපපරමාණු අංශු වලට අමතරව තවත් උපපරමාණු අංශු රාශියක් ද පරමාණුව තුළ අඩංගු වේ. හරිනේ? එතනටම ලියන්න මෙහෙම මෙහිදී පරමාණුව ගෝල්ෆ් බෝලයක් වැනි ස්වභාවයක් දරන්නේ යයි යන අදහස ඇතිව මෙම ආකෘතිය ගෝල්ෆ් බෝල ආකෘතිය ලෙසද හඳුන්වයි.
මෙන්න මේක බලන්න දෙවෙනි එක. මම ඔයාලගේ රිසෝස් එකේ තියෙන එකම තමයි අනිත් පැත්තට එහෙම ලියන්නේ. හොඳයි. මට ඕනේ ඒවා ලියන්න බැහැ. හරි. බලන්න යම් මූල ද්‍රව්‍යයක සියලු පරමාණු ස්කන්ධයෙන් සහ තරමින් එකිනෙකට සමාන වන අතර යම් මූල ද්‍රව්‍යයක පරමාණු අන් සියලුම මූල ද්‍රව්‍ය පරමාණු වලින් වෙනස් වේ. ඒ කියන්නේ මොකක් හරි එක මූල ද්‍රව්‍යයක් ගන්න. දැන් අපි මේක මම පැහැදිලි කරනවා අක. ළමයි දැන් ඔයා හිතන්න මේ තියෙන්නේ කාබන් කෑල්ල. මේ කාබන්. හරිද? මේ තියෙන්නේ මැග්නීසියම් කියලා හිතන්න. පැහැදිලිද? එතකොට කාබන් හැදිලා තියෙන්නේ මෙහෙම කාබන් පරමාණු වලින්නේ. කාබන් හැදිලා තියෙන්නේ කාබන් පරමාණු වලින්. කාබන් හැදිලා තියෙන්නේ කාබන් පරමාණු වලින්. මැග්නීසියම් හැදෙන්නේ මැග්නීසියම් පරමාණු වලින්. මැග්නීසියම් හැදෙන්නේ මැග්නීසියම් පරමාණු වලින්. හරිද? ඕකනේ ඔය කියන්නේ. කාබන් හැදෙලා තියෙන්නේ කාබන් පරමාණු, මැග්නීසියම් හැදෙලා තියෙන්නේ මැග්නීසියම් පරමාණුනේ. හරි. හරි. ඒතර මේ තියෙන්නේ මැග්නීසියම් පරමාණු. මේ තියෙන්නේ කාබන් පරමාණු කියලා හිතන්න. ඔය ඩෝල්ටන් කියන්නේ ළමයි මැග්නීසියම් පරමාණු හිතන්න 100ක් තියෙනවා කියලා. මැග්නීසියම් පරමාණු 100 මොකද වෙන්නේ? සර්ව සමයි. පැහැදිලිද? ඒ කියන්නේ මෙතන තියෙනවා කියලා හිතන්නකො මැග්නීසියම් පරමාණු 100ක්. මේ තියෙන මැග්නීසියම් පරමාණු 100ම සර්ව සමයි. ඔයා හිතන්නකො මෙතන මේ කාබන්නේ. දැන් ඔයා හිතන්න මෙතන කාබන් පරමාණු තියෙනවා 100ක්. පැහැදිලිද? මෙතන කාබන් පරමාණු තියෙනවා 100ක්. එතකොට මේ කාබන් පරමාණු 100 මොකද වෙන්නේ? සර්ව සමයි. මෙතන මැග්නීසියම් පරමාණු තියෙනවා 100ක්. මේ මැග්නීසියම් පරමාණු 100 මොකද වෙන්නේ? සර්ව සමයි. හැබැයි මේ මැග්නීසියම් පරමාණුයි කාබන් පරමාණුයි සමාන වෙනවද? නෑ. ඒක තමයි කියන්නේ. යම් මෝල් ද්‍රව්‍යයක සියලුම පරමාණු ස්කන්ධයෙන් සහ තරමින් එකිනෙකට සමාන වන අතර යම් මෝල් ද්‍රව්‍යයක පරමාණු අන් සියලුම මෝල් ද්‍රව්‍ය පරමාණු වලින් වෙනස් වේ. ඒ කියන්නේ මේ තියෙන කාබන් පරමාණු 100 ගත්තොත් 100ම එක විදියක්. මේ තියෙන මැග්නීසියම් පරමාණු 100ම ගත්තොත් 100ම එක විදියක්. පැහැදිලිද? හැබැයි මේ කාබන් පරමාණුයි මැග්නීසියම් පරමාණුයි එකිනෙකට මොකද වෙන්නේ? වෙනස්. ඒකයි ඔය කියන්නේ. ඒක හරිද නැද්ද? ඒක හරිද නැද්ද? මෙහෙමයි. මැග්නීසියම් පරමාණුයි කාබන් පරමාණුයි වෙනස් කියන එක නම් හරි. ඒක අදටත් හරිනේ. පැහැදිලිද? මැග්නීසියම් පරමාණුයි කාබන් පරමාණුයි වෙනස් නේ ළමයි. අයිය අපි ඕනෝ කාලෙත් ඉගෙන ගත්තානේ. මැග්නීසියම්ගේ පරමාණු ක්‍රමාංක කීයද? මැග්නීසියම් වල පරමාණු ක්‍රමාංකය 12යි. ඒතර මැග්නීසියම්ගේ ප්‍රෝටෝන තියෙන 12ක්. කාබන්ගේ පරමාණු ක්‍රමාංක කීයද? 6යි. කාබන්ගේ ප්‍රෝටෝන තියෙන කීයද? 6ක්. ඒ කියන එක හරි. ඒ කියන්නේ මැග්නීසියම් පරමාණුයි කාබන් පරමාණුයි වෙනස් කියන එක නම් හරි. හැබැයි මෙතන ගත්තොත් කාබන් පරමාණු 100ක් 100ම එක වගේද? මෙතන ඔන්ලයින් chat එකට දාන්න. මෙතන තියෙනවා කාබන් පරමාණු 100ක්. මම අහන්නේ මෙතන තියෙන කාබන් පරමාණු 100ම එක වගේද? නෑ. ඕක වෙනස් වෙන එක වචනයෙන් කියන්නේ මොකද්ද? ඔව් සමස්ථානික කියලා එකක් ඉගෙන ගත්තානේ. පැහැදිලිද? ළමයි. ඔයගොල්ලෝ ඕලෙවල් කාලේ සමස්ථානික කියලා එකක් ඉගෙන ගත්තා. ඔයගොල්ලෝ ඕලෙවල් වල ඉගෙන ගත්තා කාබන්ගේ තියෙනවා සමස්ථානික තුනක්. කාබන් 612 613 614. මෙහෙම කාබන්ගේ තියෙනවා සමස්ථානික තුනක්. ළමයි සමස්ථානික කියලා කියන්නේ එකම මූල ද්‍රව්‍යයේ තියෙන වෙනස් පරමාණු නේද? එහෙනම් මතක තියාගන්න එකම මූල ද්‍රව්‍ය ගත්තාම ඒවැ එකිනෙකට වෙනස් පරමාණු තියෙන්න පුළුවන්. හැබැයි ඩෝල්ටන් කිව්වේ එකම මූල ද්‍රව්‍යයේ පරමාණු ඔක්කොම මොකද වෙන්නේ? සමානයි කියලා. පැහැදිලිද? දැන් ඩෝල්ටන් කිව්වේ මෙතන කාබන් පරමාණු 100ක් තියෙනවා නම් 100ම සමානයි. මෙතන මැග්නීසියම් පරමාණු 100ක් තියෙනවා නම් 100ම සමානයි. එහෙම තමයි ඩෝල්ටන් කිව්වේ. පැහැදිලිද? හැබැයි ඒක අපි දන්නවා ඒක දැන් අද පිළිගන්න බෑ. හැබැයි මෙහෙමයි. මැග්නීසියම් පරමාණුයි කාබන් පරමාණුයි නම් සමාන නැහැ කියන එක අදටත් හරි. පැහැදිලිද? තේරෙනවද? හැබැයි කාබන් පරමාණු 100ම එක වගේ කියන එක වැරදි. ඒක වෙනස් වෙන තැන තමයි මොකද්ද? සමස්ථානික. පැහැදිලිද? රයිට්. එතකොට සමස්ථානික කියන්නේ ළමයි එකම මූල ද්‍රව්‍ය වෙනස් පරමාණු. එතකොට කාබන් කියන මූල ද්‍රව්‍ය ගත්තාම ඒකේ එකිනෙකට වෙනස් පරමාණු වර්ග කීයක් තියෙනවද? 3ක් තියෙනවා. ඒතර මෙතන කාබන් පරමාණු 100ක් තිබ්බොත් 100ම සර සම වෙනවද? නැහැ. කාබන්ගේ එකිනෙකට වෙනස් පරමාණු වර්ග තියෙනවා කීයක්ද? 3ක්. පැහැදිලිද? කාබන් වල තියෙනවා එකිනෙකට වෙනස් පරමාණු වර්ග 3ක්. ඒ නිසා මෙතන කාබන් පරමාණු 100ම සර්ව සමයි කියන එක පිළිගන්න බෑ. පැහැදිලිද? කාබන්ගේ එකිනෙකට වෙනස් පරමාණු වර්ග 3ක් තියෙනවා.
පැහැදිලිද? තේරුණේද? අන්න ඒක හරි වැදගත් ඊළඟට. පැහැදිලිද? තේරුණේද? හරි මේ දෙවෙනිය කියලාමයි යම් සත්‍යයක් තියෙනවා. නැත්තේ නෑ. අර මේ දෙන්නගේ පරමාණු වෙනස් කියන එක හරි. හැබැයි දැන් මෙතන කාබන් පරමාණු 100 ගත්තොත් 100 සර්ව සමයි කියන එක නම් වැරදි. පැහැදිලිද? දෙවෙනි පොයින්ට් එක ලියන්න. කියන්නේ දෙවෙනි උපග්‍රහණය යම් මෝල් ද්‍රව්‍යයක සියලු පරමාණු ස්කන්ධයෙන් සහ තරමින් එකිනෙකට සමාන වන අතර යම් මූල ද්‍රව්‍යයක පරමාණු අන් සියලුම මූලද්‍රව්‍ය පරමාණු වලින් වෙනස් වේ. අන් සියලු මූලද්‍රව්‍ය පරමාණු වලින් වෙනස් වේ. දැන් ඒක යටි වෙනම ලියන්න. මේ පිළිබඳ ඒක යටි ලියගෙන මේ පිළිබඳ තව දුරටත් පැහැදිලි කර ගනිමු. පහත දැක්වෙන්නේ කාබන් කැබැල්ලක් සහ මැග්නීසියම් කැබැල්ලක්ය. ඔය රූප දෙක ඇඳක. ඒ කියන්නේ මේ මැග්නීසියම් කැලලයි කාබන් කැලලයි ඇඳක. ඔය දෙක අතකට ටක් කළා. හරිද? ලියන්න මෙහෙම.
ඩෝල්ටන් විසින් ප්‍රකාශ කළ පරිදි කාබන් පරමාණු සියල්ල සර්ව සම වන අතර මැග්නීසියම් පරමාණු සියල්ලමද සර්ව සම වේ. කෙසේ වුවද මෙම අදහස බිඳ වැටීම සිදුවන්නේ සමස්ථානික පැවතීම නිසාය. කාබන් වල සමස්ථානික තුනක් පවතී. එනම් කාබන් වල එකිනෙකට වෙනස් පරමාණු වර්ග තුනක් පවතී. මේ නිසා එකම මූලද්‍රව්‍යයේ පරමාණු සර්ව සම වේ යන අදහස බිඳ වැටේ. නමුත් වෙනස් මූලද්‍රව්‍යවල
වෙනස් මූල ද්‍රව්‍ය වල පරමාණු. නමුත් වෙනස් මූල ද්‍රව්‍ය වල පරමාණු එකිනෙකට වෙනස් බව යන අදහස සත්‍ය වේ. යන අදහස සත්‍ය වේ. හරි. මෙන්න මේ තුන්වෙනි පොයින්ට් එක බලන්න. රසායනික ප්‍රතික්‍රියා වලින් හරි රසායනික ප්‍රතික්‍රියා වලින් එක් මූල ද්‍රව්‍යයක පරමාණු තවත් මූල ද්‍රව්‍යයක පරමාණු බවට වෙනස් කළ නොහැකිය. එනම් රසායනික ප්‍රතික්‍රියාවලදී පරමාණු මැවීමට හෝ විනාශ කිරීමට නොහැකියි. ඕක තමයි තුන්වෙනි පොයින්ට් එක. ඒක ලියන්න ඉන්නකො මම පැහැදිලි කරා. තුන්වෙනි පොයින්ට් එක දාලා ලියන්න. රසායනික ප්‍රතික්‍රියා වලින් එක් මූල ද්‍රව්‍යයක පරමාණු රසායනික ප්‍රතික්‍රියා වලින් එක් මූල ද්‍රව්‍යයක පරමාණු තවත් මූල ද්‍රව්‍යයක පරමාණු බවට රසායනික ප්‍රතික්‍රියා වලින් එක් මූල ද්‍රව්‍යයක පරමාණු තවත් මූල ද්‍රව්‍යයක පරමාණු බවට රසායනික ප්‍රතික්‍රියා වලින් එක් මූල ද්‍රව්‍යයක පරමාණු තවත් මූල ද්‍රව්‍යයක පරමාණු බවට වෙනස් කළ නොහැකිය. එනම් රසායනික ප්‍රතික්‍රියාවකදී පරමාණු මැවීමට හෝ විනාශ කිරීමට නොහැකිය. එනම් රසායනික ප්‍රතික්‍රියාවකදී පරමාණු මැවීමට හෝ විනාශ කිරීමට නොහැකිය. එනම් රසායනික ප්‍රතික්‍රියාවකදී පරමාණු මැවීමට හෝ විනාශ කිරීමට නොහැකිය. ආග අය කියව රසායනික ප්‍රතික්‍රියාව වලින් එක් මූල ද්‍රව්‍ය පරමාණු තවත් මූල ද්‍රව්‍ය පරමාණු බවට වෙනස් කර නොහැකිය කියන්නේ මේකයි. ඔය කියන්නේ හිතන්න කාබන් පරමාණු තියෙනවා කියලා. අපිට කාබන් පරමාණු ළමයි නයිට්‍රජන් පරමාණු බවට හරවන්න බෑ. පැහැදිලිද? රයිට්? ඒ කියන්නේ දැන් කාබන්ගේ පරමාණු නයිට්‍රජන්ගේ පරමාණු බවට පත් කරන්න බෑ. හරිද? ඔය කියන එක හරි. නැත්තේ නෑ. පැහැදිලිද? ළමයි රසායනික ප්‍රතික්‍රියාවකදී ඕක කරන්න බෑ තමයි. හැබැයි තව ප්‍රතික්‍රියා වර්ගයක් තියෙනවා මොනවාද? න්‍යෂ්ටික ප්‍රතික්‍රියා. පැහැදිලිද? රසායනික ප්‍රතික්‍රියාවේ જાතියක් තියෙනවා. තව එකක් තියෙනවා මොකද්ද? න්‍යෂ්ටික ප්‍රතික්‍රියා. පැහැදිලිද? න්‍යෂ්ටික ප්‍රතික්‍රියා වලින් එක මූල ද්‍රව්‍යයක පරමාණු තවත් ඒවට හරවන්න පුළුවන්. ඒක අපි ඉස්සරහ තැනකදී ආයි කතා කරනවා. පැහැදිලිද? ඒක මතක තියාගන්න. දැන් ප්‍රතික්‍රියා අපි විදි දෙකක් තියෙනවා. එකක් තමයි රසායනික ප්‍රතික්‍රියා. ඒව තමයි ඔයගොල්ලෝ ඕලොල් කාර්ය ඉගෙන ගත්තේ. තව එකක් තියෙනවා න්‍යෂ්ටික ප්‍රතික්‍රියා. ඔය න්‍යෂ්ටික බෝම්බ ඒ වගේ ඒවා ඔක වෙනවා. පැහැදිලිද? හරි. ඒතකොට රසායනික ප්‍රතික්‍රියාවකදී නම් හරිද? එක මූල ද්‍රව්‍යයක් තව මූල ද්‍රව්‍ය පරමාණු හරවන්න බෑ. ඒක හරි. කියන්නේ රසායනික ප්‍රතික්‍රියාවක් කරලා කාබන් පරමාණු නයිට්‍රජන් පරමාණු වලට හරවන්න බෑ. පැහැදිලිද? හැබැයි කාබන් පරමාණු නයිට්‍රජන් පරමාණු වලට හරවන්න පුළුවන් මොන ප්‍රතික්‍රියාවලින්ද? න්‍යෂ්ටික ප්‍රතික්‍රියාවල. ඒ කියන්නේ මේක කරන්න බෑම කියලා කියන්න බෑ. රසායනික ප්‍රතික්‍රියාවලින් නම් කරන්න බෑ තමයි. හැබැයි න්‍යෂ්ටික ප්‍රතික්‍රියාවලින් කරන්න පුළුවන්. පැහැදිලිද? අන්න ඒක දැනගෙන තියාගන්න. හරි. ඒ කියන්නේ මේ කියන වගන්තිය සම්පූර්ණයෙන්ම අසත්‍ය වෙන්නේ නේ. හරිද? රසායනික ප්‍රතික්‍රියාවකින් ඒක හරි. හැබැයි න්‍යෂ්ටික ප්‍රතික්‍රියාවලින් ඕක කරන්න පුළුවන්. පැහැදිලිද? එහෙමත් එකක් තියෙනවා. හරි. ලියන්න මෙහෙම. ඒ යටතේ ලියාගෙන යන්න. හරිද? රසායනික ප්‍රතික්‍රියාවකින්
යම් මූලද්‍රව්‍යයක පරමාණු වෙනත් මූලද්‍රව්‍ය පරමාණු බවට පත් කළ නොහැකිය. නමුත් න්‍යෂ්ටික ප්‍රතික්‍රියාවලින් යම් මූලද්‍රව්‍යයක පරමාණු නමුත් න්‍යෂ්ටික ප්‍රතික්‍රියාවලින් යම් මූලද්‍රව්‍යයක පරමාණු වෙනත් මූලද්‍රව්‍යයක පරමාණු බවට පත් කළ හැකිය. right okay හතරවෙනි අන්තිම පොයින්ට් එක. දැන් අහගෙන දැන් මම මේකේ දැන් ඔයගලන්ට පටන් ගත්ත ගමන් හරිද? ඉගෙනගෙන ගියා. නේ? ඊට මම අර වෙන අනවශ්‍ය කතා ගොඩක් කියන්න ගියේ නෑ. පැහැදිලිද? කියන්නේ කෙමිස්ට්‍රි කියන්නේ මේ A level වල හැටි එක තමයි හොඳේ. ඒ කියන්නේ මේකේ ඕගොල්ලෝ හර්ලා කියන කතන්දරයි, චීන සුරංගනා කතායි ඔක්කොම අහගෙන මේක කරන්න බෑ හොඳේ. ඒක ඇත්ත යථාර්ථයට මූණ දෙන්න. පැහැදිලිද? මේකේ හැම වෙලේවලමයි වැඩි යන්න ඕනේ. ඉතින් අර මෙහෙමයි. ඕගොල්ලන්ට මේ සබ්ජෙක්ට් එකම ඉගෙන ගන්න ඕන නම් විතරක් මේ ක්ලාස් එක තෝරගන්න. පැහැදිලිද? ඒ කියන්නේ සබ්ජෙක්ට් එකේම ඉගෙනගෙන මේක හරියට කරගන්න. තේරුණාද? අර වෙන ඒවා මම කරන්නේ නෑ. ඒ කියන්නේ සහ මම A level හරි කරන එක විදිහක් තියෙනවා. පැහැදිලිද? මේක ළමයි අර එහෙම ඕගොල්ලන්ට නිකන් හින සීනි බෝල මට්ටමට දීලා මේක එහෙම කරන්න බෑ. පැහැදිලිද? right? මම කියන එක තේරෙනවද? හරි. ඒ කියන්නේ මේ කියන දෙක තේරෙනවන්නේ. අර මේ කියන එක තේරෙන්නේ නැත්නම් තමයි ප්‍රශ්නේ තියෙන්නේ. පැහැදිලිද? හරිද? එතකොට දැන්ට ඩෝල්ටන්ගේ පරමාණුකවාදී උපග්‍රහණ තුනක් කතා කරා. මේක අන්තිම එක. ඒක ලියාගෙන. හතරවෙනි එක ලියාගෙන. හරි. අංක 4 වෙන්වෙන් මූලද්‍රව්‍ය වල පරමාණු දෙකක් හෝ වැඩි ගණනක් සරල වෙන්වෙන් මූලද්‍රව්‍ය වල පරමාණු දෙකක් හෝ වැඩි ගණනක් සරල සංඛ්‍යාත්මක අනුපාත වලින් වෙන්වෙන් මූලද්‍රව්‍ය වල පරමාණු දෙකක් හෝ වැඩි ගණනක් සරල සංඛ්‍යාත්මක අනුපාත වලින් සම්බන්ධ වීමෙන් සංයෝග ඇති වේ. සරල සංඛ්‍යාත්මක අනුපාත වලින් සම්බන්ධ වීමෙන් සංයෝග ඇති වේ. right. ඔය කියන්නේ මෙහෙමයි. දැන් හයිඩ්‍රජනුයි ඔක්සිජනුයි එකතු වෙලා ජලය හැදෙනවනේ.
එතකොට ළමයි මේගොල්ලෝ අතර සරල අනුපාතයක් නැති. H2ට O කීයද? 1යි. දැන් කාබන් ඔක්සිජන් එක එකතු වෙලා හදනවා කාබන් ඩයොක්සයිඩ්. මේකේ C1ට O කීයද? 2යි. ඒක හරි. පැහැදිලිද? right? එතකොට දැන් ඕකේ කියන්නේ සංයෝගයක් හැදෙනකොට මූලද්‍රව්‍ය පරමාණු සරල අනුපාත වලින් එකතු වෙනවා කියන එකනේ. හරි? සංයෝගයක් හැදෙනකොට මූලද්‍රව්‍ය පරමාණු සරල අනුපාත වලින් එකතු වෙනවා කියන එක හරි නැත්තේ නෑ. පැහැදිලිද? සංයෝගයක් හැදෙනකොට මූලද්‍රව්‍ය පරමාණු සරල අනුපාත වලින් එකතු වෙනවා. හරි? H2ට O1යි, C1ට O2යි. පැහැදිලිද? සරල අනුපාත වලින් එකතු වෙනවා. ඒක හරි. ඒ කියන එක හරි. හැබැයි ළමයි ඕක වරදින තැන් තියෙනවා කොහෙද? සමහර සංයෝග තියෙනවා මෙහෙම සරල අනුපාත නැහැ. පැහැදිලිද? සමහර ඒවා මේ වගේ සරල අනුපාතයක් නැහැ. පැහැදිලිද? right? විශේෂයෙන් ඔය අයනික සංයෝග වගේ ඒවා තියෙනවා. පැහැදිලිද? ඒක ඔයගොල්ලෝ ඉස්සරහදී ඉගෙන ගනි. සමහර සංයෝග තියෙනවා අයනික සංයෝග එහෙම. හරිද? ඒවා මෙහෙම කියන සරල අනුපාත නැති අවස්ථා තියෙනවා. ඒ කියන්නේ මේ කියන එක හරි. පැහැදිලිද? right? මේ කියන එක හරි නෑ. 100ක් වැරදි නෑ. හැබැයි මේක බොරු වෙන වෙලාවක් තියෙනවා. පැහැදිලිද? right? ඒක 100ක් වැරදි කියන්න බෑ. හොඳයි. පැහැදිලිද? right. ලියන්න. ජලය සෑදෙන අවස්ථාව සලකමු. ජලය සෑදෙන අවස්ථාව සලකමු. ජල අණුවක හයිඩ්‍රජන් සහ ඔක්සිජන් පරමාණු දෙකට එක අනුපාතයෙන් පවතී. කාබන් ඩයොක්සයිඩ් සැලකූ විට C සහ O අතර අනුපාතය 1:2 වශයෙන් පවතී. 1:2 වශයෙන් පවතී. 1:2 වශයෙන් පවතී. ඔය බෝඩ් එකේ කොහොම ලියාගන්න? ඔය කොහොමම ලියාගන්න?
දැන් යටි යන්න. යටින් කෙසේ වුවද ඇතැම් සංයෝගවලදී කෙසේ වුවද ඇතැම් සංයෝගවලදී මේ ආකාරයේ සරල අනුපාත දැකගත නොහැකිය. හරිද? ඩෝටන්ගේ පරමාණුකවාදය ඔතන ඉවරයි. හරිද? දැන් ඔයගොල්ලන්ගේ පන්තියේ සාමාන්‍ය වෙලාව තියෙන්නේ කීයද? 9 ඉඳන් 11 වෙනකම්. හරි? එහෙමනේ කිව්වේ. හරි. අද ඔතන ඉවරයි. හේතුව තමයි ඔයගොල්ලන්ගේ සමහර අයට ඔය ප්‍රැක්ටිකල් වලට එන්න කියලා තිබ්බ ඉස්කෝල වල දැන් කළුතර ළමයි 30 මට හම්බෙලා කිව්වා. සහ මේ කී ළමයි දැන් ඔය මං ඉගෙනුවේ පාඩමේ මූලික කොටසක්. ඕකේ ඕගොල්ලන්ට ඊළඟට කතා කරන්න පටන් ගන්නේ මොකද්ද? කැතෝඩ කිරණ. තේරුණා? කැතෝඩ කිරණ. ඊළඟට කතා කරන්න පටන් ගන්නේ කැතෝඩ කිරණ. පැහැදිලිද? ඒක ඕගොල්ලෝ ඔලේ ඔලේ ඉගෙන තියෙනවද? නැහැ. පැහැදිලිද? එතකොට අපිට ඊළඟ දවසේ හරි 9 ඉඳන් 12 වෙනකන් මේ කැතෝඩ කිරණ සම්බන්ධව කතා කරලා ඒක ඉවර කරන්න පුළුවන්. පැහැදිලි දැන් අද වුණත් මම මේ කරපු දැන් මේ සීමාව මේ පැය දෙක කාලෙදී සෑහෙන දේවල් ටිකක් කතා කරානේ. නිකන් අර මේ පොඩි කොටසක් ලියලා එහෙම යවුව නෙමෙයි. පැහැදිලිද? මේමයි ඉතින් කතා කරන දේවල් ප්‍රශ්න තියෙනවා. ඒවා අපි විසඳගෙන යන් ඉස්සරහට ගෲප් වලට කොහොමද ජොයින් වෙන්නේ? මේ දේවල් ටික දාන්නම්. මේක පුතේ ඊළඟ සතිය වෙනකොට ඕගොල්ලෝ ෆිසිකල් හරි ඔන්ලයින් හරි එන කට්ටියට පොඩ්ඩක් පණිවිඩය කියලා. හරිද? තව දැනුවත් කිරීමක් කරන්න. අපි අදට ඉවර කරනවා. දැන් අද දවසේ වුණත් සෑහෙන දේවල් ටිකක් අපි කතා කරලා තියෙනවා. හරි. පැහැදිලිද? නිකන් පොඩි චුට්ටක් ලියලා වෙන කතා කියලා පන්ති ගැන කියලා එහෙම නෙමෙයි. පැහැදිලිද? රයිට්? සැලකිතු කොටසක් කතා කරා. ඒතර ඊළඟ දවසේ කැතෝඩ කියන සම්පූර්ණ ඉවර කරනවා. පැහැදිලිද? කැතෝඩ කියන ඉවරයි කියන්නේ සෑහෙන කොටසක් එතන ඉවරයි. හරි. එහෙනම් අපි මෙතනින් වැඩේ ඉවර කරමුනේ. රයිට්.